Step into the future. Master the power of machines and the strength within yourself. This is not just a workshop. It's a transformation. Robotics sharpens your mind. Personality shapes your destiny. Rise above. Lead forward. Make your evolution. Boosting confidence, leadership, and communication. Transform your future. Begins now. හරි රයිට් මාව ක්ලියර් එහෙනම් අතුස්සන් බා රයිට් හරි එහෙනම් කට්ටිය දාන්න බලන්න මැසේජ් එකක් හායි හෙලෝ රයිට් ක්ලියර් එහෙනම් ඇති හරි එතකොට හයි දැන් අදට මං හිතන්නේ අද අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නේ කොළඹ වර්ක්ෂොප් එකට සම්බන්ධ වෙන අය. ඒතර අපි දැන් ඔය දැම්මේ කැන්ඩි වර්ක්ෂොප් එකේ තිබ්බේවා ඊට වඩා ටිකක් අයිටම්ස් කීපයක් සමගින් කොළඹ වර්ක්ෂොප් එක තියෙනවා. එතකොට මේ බ්‍රාස්පතින්ද තියෙන ජූලි 31. එතකොට එන කට්ටිය අනිවාර්යයෙන්ම උදේ 8යි කාල විතර වෙන්නෙන්ද අපිට 8:30 වෙනකොට පටන් ගන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා කරන්න. සාමාන්‍යයෙන් හවස 5 විතර වෙනකන් යනවා. එතකොට ඔයාලගේ සහතික ටික දෙන්න තියෙනවා. දැන් කොළඹ පිරිස වැඩි. 75ක් විතර ඉන්නවා. හරි. එතකොට දැන් අලුතෙන් එන කට්ටියට ඕන නම් රෙජිස්ටර් වෙන්න පුළුවන්. හෙට හවස 3ට කලින් රෙජිස්ටර් වෙන්න පුළුවන් එයාලට. ඉතින් ගොඩක් වැදගත් වැඩ ටිකක් අපි ඒකේ කරන්න ඉන්නවා. ඔයාලගේ කැරියර් එක ඩිවෙලොප් කරගන්න. මොකද හේතුව දැන් මේ රූපෙත් පේන ඇති. ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති දැන් මේ වෙනස් වෙන තාක්ෂණයත් එක්ක හරිද? ගොඩක් ත්‍රෙට්ස් තියෙනවා අපේ ජොබ්ස් වලට. හරි? AI එක්ක ආවහම ප්‍රශ්න ගණනාවක් අපිට මුහුණ දෙන්න වෙනවා මේ AI තාක්ෂණයත් එක්ක. හරිද? මොකද AI අද වෙනකොට ගොඩක් ලොකු තැනක ඉන්නේ. ඔයාලට ඉස්සර අපිට report එකක් ලියන්න දවසක් දෙකක් ගියාට Google එහෙම search කරලා ලියන්න ඕනේ, පොත් බලලා ලියන්න ඕනේ. එහෙම අවුලක් නැහැ. දැන් කෙලින්ම AI වල ගාපු ගමන් මට මේ පිළිබඳ විස්තරයක් දෙන්න කියලා ටාං ගාලා දෙනවා. හරි? ඔයාලට එතකොට ලේසි කරුණු එකතු කරගන්න දැන් ඉස්සර අපි වුණත් ඉලෙක්ට්‍රොනික්ස් හරි මොනවා හරි ඉංජිනේරින් සම්බන්ධයක් වුණොත් ඒ පොත අරගෙන අපි ගොඩාක් ආටිකල්ස් කියවන්න ඕනේ නැත්නම් ගොඩක් පොත් කියවන්න ඕනේ ඒ සම්බන්ධ නොලෙජ් එක ගන්න. දැන් අපි මේ වෙද්දී ඩිග්‍රී එක කරලා ඉන්න නිසා ඒත් අපි සාමාන්‍ය එහෙම කරන්න වෙනවා ගන්න. නමුත් දැන් ඔය Google වගේ සර්ච් කරලා බලන්න වෙනවා. නමුත් AI ඉන්න නිසා අපිට එහෙම ඕනේ නැහැ. ගොඩක් ලොකු කාලයක් ඉතුරුයි. දවසක් විතර ගියා නම් දැන් පැයක් විතර ඇතුළත එහෙම නැත්නම් විනාඩි 30ක් විතර ඇතුළත ඒ ස්පෙસિෆික් ටොපික් එක ගහලා අපිට ටුන් ගාලා ගන්න පුළුවන් ඒ අමතක වෙච්ච දේ. හරි? එතකොට විශේෂයෙන්ම ඔයාලට කියන්න තියෙන්නේ මෙච්චරයි. හැම වෙලේම මතක තියාගන්න ඕනේ. දැන් ඊයේ ඔය කොළඹ වර්ක්ෂොප් එක්සිබිෂන් එකක් තිබ්බා. ඒකටත් මාහිතව යාළුවෙකුයි ගියා. කොළඹ එක්සිබිෂන් එකට ආව යතුස්සන් බාන් ඊයේ තිබ්බා නිකන් ස්පෙෂල් එක්සිබිෂන් එකක් BMICH කවුරු හරි නිකන් ගියපු කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. ඒවට තියන්නේ නැහැ නේද? ඒවා වර්ක්ෂොප්ස් BMI ඒවට යන්න ඕනේ. හරි? ඒවට ගිහාම තමයි ඔයාලට ටිකක් ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පෝෂර් එකක් එන්නේ. හරි? ඒතර විවිධ ෆීල්ඩ්ස් වල ඒවා තිබ්බා හොටෙල්ස් වල ඒක තමයි අපි ගියේ. ගිහිල්ලා අපේ යාළුවෝ හැවිල්ලා හිටියා CEO ලා හිටියා DGM ඒ කට්ටියත් ඒවයි කතා කරා. ඒතර කතා කරද්දී අපි එයාලත් එක්ක තේරුම් ගත්ත එකක් තමයි දැන් එයාලත් එක්ක අපි යවුවා කොහොමද ඔයාලා රෙක්රූට්ස් කරන්නේ අලුතෙන් එන අය. ඒතකොට එයාලා කිව්වා ස්පෙෂල් දෙයක් තමයි සමහරක් අය ඩිග්‍රී එක බලනවා. ඉස්සර ඩිග්‍රී බලපු නැති කම්පැනිස් ඩිග්‍රී බලනවා කෙලින්ම වන් ෂොට් බලනවා ඩිග්‍රී එක ඒකල තමයි ජොබ් එකට ගන්නෙ. සමහර කම්පැනිස් කිව්වා එහෙම එච්චර මේක ඉම්පෝටන්ට් නෑ අපි ළමයි කරගන්නවා. ඊට පස්සේ තමයි යාලා ඒ වැඩ කරන්නේ. දැන් ප්‍රධානම දේ තමයි හොඳම දේ මම ඔයාලට කියන්න අපි හිතමු දැන් ඔන්න එක CEO කෙනෙක් කිව්වා එයා කම්පැනියට රෙක්රූට්ස් කරන්න ඉන්ටර්වයුව කරාම ඇප්ලිකේෂන් 100ක් ආවා. මේක වැදගත් පොයින්ට් එකක් හරි. ඇප්ලිකේෂන් 100ක් ආවා. දැන් එයාලට බඳව ගන්න ඕනේ 10 දෙනෙක්. බඳව ගන්න ඕනේ 10 දෙනෙක් වුණාම එයා කිව්වා කොහොමද එයා සෝට් අවුට් කරන්නේ ඇප්ලිකේෂන් 100. එයා කිව්වා එකින් එකට අපි යන්නේ නැහැ. HR එකට දාලා එයා කියනවා කිව්වා මුලින්ම සෝට් අවුට් කරන්න ක්‍රමයක් තියෙන්න බෑ. ඒ කියන්නේ එයා කිව්වේ මට 10ක් නම් ඕනේ. මම 90ක්ම රිජෙක්ට් කරන්න ඕනේ. කියන්නේ අපි 10ක් සිලෙක්ට් කරනවා එක නෙමෙයි කරන්නේ 90ක්ම රිජෙක්ට් කරන එකයි කරන්නේ. බැඩි සම්භාවිතාවය තියෙන රිජෙක්ට් කරන්න. ඊට පස්සේ තමයි 10 ගන්නෙ. මං කියන එක තේරෙන්නේ අතෝස්සන් බෑ. ඒ කියන්නේ 90ක්ම රිජෙක්ට් කරලා ඉතුරු 10යි සිලෙක්ට් කරන්නේ. එතකොට ඒක අපි කතා කරද්දී එයා කිව්වේ මම ඔය කීප දෙනෙක් එක්ක කතා කරා ඒකේ මේ පොඩි සාරාංශයක් කියන්නේ. එයා කිව්වා එකක් තමයි ඩිග්‍රී එක බලනවා. ඒතර ඩිග්‍රීස් තියෙන කට්ටිය තමයි සෝට් අවුට් වෙන්නේ. ඒත් එක්කම බලනවා සමහර මිනිස්සු CV එක ඔහේ යවලා නම් තිබ්බේ කෙලින්ම අයින් කරනවා. ආයේ ඌ ටැලන්ට් වෙන්න පුළුවන් අදාළ නැහැ. කෙලින්ම ෆිල්ටර් වෙලා අයින් වෙලා යනවා. හරි ඔහොමම ගිහිල්ලා 10ක් අන්තිමට සිලෙක්ට් කරනවා. එතකොට ස්පෙෂල් ස්කිල්ස් එයාලා කන්සිඩර් කරනවා කිව්වා. ස්පෝර්ට්ස් කරලා තියෙනවද ඉස්කෝලේ ස්පෙෂල් කියන අර සමාජයත් එක්ක ඉන්ටරැක්ට් වෙන ඒවා කරලා තියෙනවද හරි මොකද ඒවා ඒ ක්වොලිෆිකේෂන්ස් මාර වැදගත් කො දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත්
දැන් ගොඩාක් ළමයි හිතනවානේ දැන් ඔය කවුන්සලින් කේස් එකකුත් එහෙම එකක් හම්බුණා. මිනිහා හොඳට මේ ගිහිල්ලා PhD ගහලා කම්පැනි එක වැඩට ගිහිල්ලා දැන් අවුරුදු ගාණක් වෙනවා සැලරි එක වැඩි වෙලා නැහැ. දැන් උට හෙන අවුල් එහෙම තියෙනවා මං කියන්නේ නැත්තේ ඒවා හරි. ඒතර සැලරි එක වැඩි වෙලා නැහැ. දැන් PhD එකකුත් තියෙනවා. අනික් උන්ට වඩා ක්වොලිෆිකේෂන්ස් උන්ට ඔබගේ සැලරි වැඩි වෙන්නේ නැහැ. දැන් ඌට මෙන්ටලි වැටිලා හරි කවුන්සලර් කෙනෙක් ළඟට ගිහිල්ලා ට්‍රීට්මන්ට් ගන්නවා. ගද්දි කේස් එක තමයි එහෙම සුදුසුකම් වැඩි වුණා කියලා ඔයාට සර්වයිව් වෙන්න බෑ ඉන්ඩස්ට්‍රි එකේදී. ඒකට ස්පෙෂල් ක්වොලිටිස් තියෙන්න ඕනේ. එතකොට දැන් සමහර තැන් තියෙනවා එහෙම ඕන වෙන තැන් පොඩි ප්‍රමාණයක් 100ක් දෙකක් තියෙන. අපි හිතමු දැන් ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ ඔයා ෆයිනෑන්ෂල් සම්බන්ධ වෙන යනවා. අන්න එතකොට අපිට ඕනේ නිකන් ෆස්ට් ක්ලාස් එකක් වගේ තියෙන එකක්. මොකද A to Z තියරි දැනගන්න ඕනේ. ඊළඟට සමහරක් වෙලාවට අපි හිතමු කම්පියුටර් වල ස්පෙෂල් ඩිසිෂන්ස් ගන්න තැන් සොෆ්ට්වෙයාර් කම්පැනිස් වල සමහර ජොබ් තියෙනවා ෆස්ට් ක්ලාස් ඕනේ. ඒ කියන්නේ 1000ක් අවුට් වුණොත් ඒ විදිහව 10ක් වගේ තියෙන්නේ. හරි? සමහරට එහෙමත් නෑ. 10000ක් විතර අවුට් වුණොත් 10ක් විතර එහෙම ඔපචුනිටිස් තියෙන. ඊටු 99ම වගේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරපු අය කිව්වේ අපි ෆස්ට් ක්ලාස් අය ගන්න නෑ කියලා. ඒකට හේතුවක් එයාලා කිව්වා එයාලා ටිකක් ඉගෙනීම විතරයි තියෙන. කියන්නේ එයාලා කිව්වා මුලින්ම නෑ ෆස්ට් ක්ලාස් අය අපි එහෙම නෑ නෝන්ඩි කරනවා නෙමෙයි එහෙම එපා කියනවා නෙමෙයි ෆස්ට් ක්ලාස් එකක් ගන්න පට්ට අමාරුයි. හැබැයි අපි ගන්නේ සෙකන්ඩ් අපර් සෙකන්ඩ් ලෝව තියෙන පාස් වෙච්ච අය. මොකද මේ මිනිස්සු කැම්පස් එකේ වැඩත් කරලා තියෙනවා. අනික් වැඩත් කරලා තියෙනවා. ඒ නිසා එයාලා ටීම් එකකට ගත්තට පස්සේ මොකද ඇවිල්ලා නිකන් ආයේ ලැප්ටොප් එකක් ඉස්සරහා වැඩ කරන්න නෙමෙයි තියෙන්නේ. එයාලා විශේෂයෙන් කිව්වේ තමයි මේ Gen Z එක. අලුතෙන් එන පරම්පරාව. දැන් එයාලා රික්‍රූට් කරනවානේ. ඒතකොට එයාලා ටිකක් වෙනස්. එයාලා ටිකක් දෙන out of the box හිතන්න බෑ. දෙන වැඩේම විතරයි කරන්නේ. එයාලා කිව්වා ඒතකොට ලොකු potential එකක් තියෙනවා. ටිකක් වෙනස් විදියට හිතන වැඩ කරලා තියෙන ටීම් වර්ක් එකක් එක්ක වැඩ කරන්න පුළුවන් කට්ටිය එයාලට ඕනේ. හැබැයි රික්වයර්මන්ට් එකක් තියෙනවා. තිබ්බ ගමන් පටස් ගාලා ගන්නවා කියලා එයාලා කිව්වා. හරි? එතකොට අපි දැන් එයාලට කිව්වේ මෙහෙමයි අපි ඉස්සරහදී එහෙම ඉන්න ළමයි අපි ඔයාලට එවනවා. මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා බලන්න. එතකොට එයාලා කිව්වා රයිට් ඒක මරු. එතකොට ඉන්ටර්විව් ප්‍රොසෙස් එකේ යන්නේ නැතුව එයාලට කෙලින්ම නිකන් එනවා හොඳ ක්වොලිටි ළමයි ටික. දාර 100ක් තියෙන එකෙන් අපි යවනවා මෙහෙන් සෙට් එකක්. මෙයාලා අපි රෙකමන්ඩ් කරලා එවන්නේ කියලා. හැබැයි එහෙම පටස් ගාලා ජොබ් එකට ගන්න නැහැ ඉන්ටර්විව් එකක් කරනවා. එතකොට අර 90න් රිජෙක්ට් වෙන්න පුළුවන් සම්භාවිතාවය අඩුයි. අර සෝට් අවුට් කරන 10ට ටක් ගාලා එනවා. හරි? එහෙම එනවා. අපි ෆුල් රෙකමන්ඩ් කරලා නම් යවන්නේ. එයාලා එතනින් ෆේල් වෙන්න විදියක් නැහැ. හරි? ඉතින් එතකොට කිව්වේ සමහරක් වගේ ඉන්ටර්විව්ස් 4ක් විතර තියෙනවා. ෆස්ට් ඉන්ටර්විව්, සෙකන්ඩ් ඉන්ටර්විව්, තර්ඩ් ඉන්ටර්විව්, ෆෝර්ත් ඉන්ටර්විව් එහෙම. එතකොට සමහරක් ළමයි ඒ වගේදීස් ෆිල්ටර් වෙනවා අය. ඒවා පස්සේ අපි කියන්නම් ඔයාලට දැන් මේවා දිග කතා හරි. ඉතින් ඒවා අපි දැනගන්න ඕනේ. දැන් සමහරක් වෙලාවට එයාලා කිව්වේ සමහරක් ළමයි LinkedIn ප්‍රොෆයිල් වත් නැහැ. හරි? සමහරක් අයට සාමාන්‍යයෙන් බේසික් ප්‍රශ්නයක් විසඳගන්න තේරෙන්නේ නැහැ. ඒ වගේම ඩිග්‍රී එක තියාගෙන ඇවිල්ලා අහනවලු ලක්ෂ ගණන් වල පඩි. එයාලා කිව්වා එහෙම දෙන්නේ නැහැ. එහෙම දෙන්න එයාලට සුදුසුකමක් නැහැනේ. එතකොට එයාලා කිව්වේ මුලින්ම ඇවිල්ලා දෙන පඩියට වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ එයාලට පුළුවන් ඩිමාන්ඩ් කරන්න. මොකද ඔයාට ස්කිල් එකක් තියෙනවා නම් ඩිමාන්ඩ් කරන්න ලේසි. නමුත් ළමයි කියන්නේ නෑනේ අපිට ලොකු පඩියක් ඕනේ, අපිට ලැප්ටොප් එකක් ඕනේ, අපිට මෙහෙම වැඩ කර. එහෙම කම්පැනියක් ඔයාලව ගන්න නෑ. දැන් ඕක දැනගන්න ඕනේ. ඩිග්‍රී කොච්චර තිබ්බත් වැඩක් නෑ. ඔයාලට end of the day ඔයාලට ඕනේ ජොබ් එකක්නේ. හරි? ඊළඟට සමහරක් වෙලාවදී යාලකුවා ඉන්ටර්විව් එකකදී සාමාන්‍යයෙන් ඉන්ටර්විව් කරනවා ළමයි. එතකොට එයාලගෙන් ඔය නිකන් ප්‍රශ්න කීපයක් අහපුවාම එයාලා කියනවලු අනාගත බලාපොරොත්තු මොනවද ඇහුවොත් බහුතර ළමයින්ට එයාලා කිව්වා ඉතුරු අවුරුදු 5 ප්ලෑන් එක කියාගන්න තේරෙන්නේ නැහැ කියලා. මොකද එහෙම එකෙක්ට පුළුවන් ඒ කම්පැනි එකක් ගැන හිතලා ඩිසිෂන්ස් ගන්න. දැන් කලින් අහනවලු ඩිග්‍රී තියෙන ළමයින්ගේ ඔයාලට ඉතුරු අවුරුදු 5 ප්ලෑන් එක. දකොට ෂණිකව කියන්න පුළුවන් වෙනවා. කල්පනා කරලා කියනවා කියන්නේ ඔයාට දැනට ඕල්රෙඩි එකක් නැහැනේ. දැන් අපේ ගෝල් සෙටින්ග්ස් ඇවිල්ලා තියෙන ළමයි දන්නවා ගෝල්ස් ලියන්න කිව්වම 5ක්වත් ලියා ගන්න බැරි සෙට් එකක් ඉන්නවා 90ක් විතර. 10%ක් විතර තමයි ගෝල්ස් ලියන්න පුළුවන්. අඩුම 5කින් එහා ලියන්න පුළුවන්. හැබැයි ඒ බහුතරයකිනුත් ඇහුවොත් අපි ඔයාගේ ඉදිරි අවුරුදු 3 ප්ලෑන් එක මොකක්ද කියලා ඇහුවොත් සට ගාලා සිං ගාලා දෙන්න කට්ටිය දන්නේ නැහැ. හරි? එහෙම කියන්න බෑ. අවුරුදු 5 ප්ලෑන් එක දන්නේ නැහැ. හරිද? දැන් ඔය ඊ අපි කතා කරපුවා ගොඩක් ෆ්‍රෙෂර්ස්ලා නෙමෙයි ඇත්තටම. ෆ්‍රෙෂර්ස්ලා ගැන නෙමෙයි අපි ඊ කතා කරේ. එයාලා කිව්වේ ගොඩක් වෙලාවට රික්‍රූට් කරන්න එක්ස්පීරියන්ස් තියෙන අය ගොඩක් වෙලාවට. හැබැයි කැම්පස් එකෙන් ෆ්‍රෙෂර්ස්ලා આવොත් එයාලා අහන්නේ කැම්පස් එක සම්බන්ධ ඒවා, කැම්පස් වල ප්‍රොජෙක්ට් සම්බන්ධ ඒවා කියලා. එතකොට ඉන්ඩස්ට්‍රි එකෙන් එන අයගෙන් ගොඩක් එයාලා අහලා තියෙන එකක් තමයි මේවා ඉන් ඩීටේල් අපි පස්සේ කතා කරමු. ඔයාලට ඒකයි ඔය වර්ක්ෂොප් එකට එන්න කියන්නේ. දැන් කොළඹ වර්ක්ෂොප් එකට එහෙම එනවා කම්පැනි එකේ ආයතනයක ප්‍රධාන එක්කෙනෙක් එනවා. ප්‍රධාන ඉහළ තෙලේ සනතුරක් දරන එක්කෙනෙක්. එතකොට එතනින් ඒ කනෙක්ෂන්ස් හදාගත්තා නම් හරි එයා කියන දේවල් තේරුම් ගත්තා නම් ඔයාලට ලොකු ජම්ප් එකක් ගන්න පුළුවන්. මේවා තමයි ඉන්ඩස්ට්‍රි එකට ඕනේ. මෙහෙම යන්න පුළුවන් නේ කියලා වගේ ගන්න පුළුවන්. දැන් නුවරත් අපි එහෙම එකක් කරා. කොළඹත් එක්කෙනෙක් එනවා. ඉස්සරහට එහෙම වර්ක්ෂොප්ස් අපි තියෙනවා. හරි.
එතකොට ඒවට එන්න ඕන නිකාම් ඉගෙන ගත්ත ඩිග්‍රී අර දැන් ඔතන ලොකුම ප්‍රශ්න තියෙන්නේ මේ A level සර්ලාගේ තමයි ප්‍රශ්න තියෙන්නේ පැහැදිලිවම A level ගුරුවරු සහ O level ගුරුවරුන්ගේ තමයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ. මොකද එයාලා ඔයාලට පච ටිකක් කියනවා. හේතුව තමයි එයාලටත් එක්ස්පීරියන්ස් එකක් නැහැ කැම්පස් එකේ ඉද්දිම එක්කෝ ක්ලාස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඩිග්‍රීත් නැහැ. ඔහේ ක්ලාස් කරනවා. එයාලට හිතෙන එක ඔයාලට කියනවා. ඔයාලත් හිතනවා දේව වාක්‍යසේ පිළිගෙන අඩේ ඔව් අපේ A level සර් කියන එක තමයි ඇත්ත. ඒවා තනිකර ගොඩක් ඒවා පච. හරි ඇත්ත රියැලිටි එක ඔයාලට තේරෙන්නේ ඔයා ඉන්ඩස්ට්‍රි එකට ගියාම ඊයේ කතා කරපු බොහෝ දෙනෙක් කිව්වා අඩේ අපිට මේවා කවුරුත් කියලා දෙන්න හිටියේ නෑ මචං අපිත් කැම් දැන් ඇවිල්ලා දැන් අවුරුදු 10ක් විතර යනවා හරි 15ක් වෙනවා අපි අවුරුදු 5ක් වෙනවා ඇයි අපි කතා කරපු ඔක්කොලම ගොඩක් ඉන්ඩස්ට්‍රි එකේ හිටපු අය එයාලා කියන්නේ දැන් තමයි සීන් එක තේරෙන්නේ හරි ඒතර එයාලට කෙනෙක් දිහා බලපු ගමන් කියන්න පුළුවන් ඒතර ගොඩක් අය කියපු එකක් තමයි මේ කට්ටිය අපි ඔය හම්බෙච්ච අය ඇටිටියුඩ්ස් තමයි බලන්නේ කියලා ඇටිටියුඩ්ස් බලන්නේ දැන් සමහරක් අය ඉන්ටර්විව් එකට ආවම කකුලක් උඩ කකුලක් දාගෙන වාඩි වෙන සීන් තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ මේ ෆස්ට් ග්‍රැජුවේට්ස්ලා නෙමෙයි නිකන් කම්පැනිස් වල වැඩ කරපු අය. ඉතින් එයාලා කිව්වේ එතන ඇටිටියුඩ්ස් වැඩක් නැහැ නේ යාගේ. එයා හිතනවා නම් අපි හෙන්න ලොකු පොරක් කියලා. ඒක එතන ඉන්ටර්විව් කරන කෙනාට ඒක අදාළ නැහැ. ඔයාගේ වැඩ වලින් තමයි පෙන්වන්නේ ඇටිටියුඩ්ස්. හරි ඊට පස්සේ සමහර අය ඩ්‍රෙස් එකක් ඇඳන් එන්න දන්නේ නැහැ. හරි සමහරක් අය නිකන් බුම්මගෙන වගේ ඉන්ටර්විව් රූම් එකට යනවා. එහෙම ඕනේ නැහැ. එතන ජස්ට් රිලැක්ස් වෙලා යන්න ඕනේ. එයාට hina වෙන්න ඕනේ. good morning හරි good evening හරි good afternoon හරි කොහොමද සර් කියලා කතා කරන්න ඕනේ කමියුනිකේෂන් ස්කිල්ස් වැදගත් කියලා කිව්වා. අයි කන්ටැක්ට්ස් වැදගත් කතා කරද්දි බිම් බලාන කතා කරලා වැඩක් නැහැ. එතන එහෙම කතා කරනවා නම් කස්ටමර්ස්ටත් ඔයා එහෙම තමයි කතා කරන්නේ. හරි ඊළඟට ගොඩාක් ඒවා අපි තියනවා ඉදිරියේදී අපි ඒ ටික ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මතක තියාගන්න මේ වර්ක්ෂොප් වල සම්බන්ධ වෙන එක වැදගත්. අනික් අයත් එක්ක ඉන්ටරැක්ට් වෙන එක වැදගත්. දැන් අපි නුවර වර්ක්ෂොප් එකේ අපි අදහස් කීපයක් වෙලා ළමයි දාපු යන්න. ඒතර ප්‍රධානම දේ තමයි ගොඩක් වෙලාවට ඔයාලා ගිහිල්ලා මේ නෙට්වර්ක් එක බිල්ඩ් කරන්නේ නැහනේ. අපි නුවරක් දැක්කා ආවනම් යාළුවත් එක්ක තමයි ඉන්නේ යාළුවෝ දෙන්නෙක් එක්ක ආවනම් යාළුවත් එක්ක තනියම ආවනම් තනියම එහෙම නෙමෙයි නෙට්වර්ක් එක බිල්ඩ් කරගන්න ස්කිල් එක හදා ගන්න ඕනේ. කියන්නේ එතන දෙන්නේ ඔක්කොම ඉංජිනේරින් ළමයි යුනිවර්සිටි ඉන්න ළමයි හරි සිට් KUD පෙරදෙනි යන්න ඉන්න හරි ඊට පස්සේ මොරටුව ජපුර දැන් මේ නෙට්වර්ක් එක පටස් ගාලා බිල්ඩ් කරගන්න ඕනේ. එන යාළුවත් එක්කම ඔයා කතා කර කර ඉන්න නම් තේරුම් ගන්න නැහැ නේ. දැන් කොළඹ වර්ක්ෂොප් එකෙන් අගේ මම ඒක බලාපොරොත්තු වෙනවා උදේ එන්න කලින් මම බලන් ඉන්නවා අනික් අයට කතා කරනවාද මචං රයිට් මම මේ නුවරින් ආයේ මම මේ කොළඹින් ආයේ මම මෙහෙ යන්න ඉන්නේ පොඩ්ඩක් බලමු එහෙම නෙට්වර්ක් එක බිල්ඩ් වෙනවද කියලා. ඔයාලට තේරෙයික අමාරුයි. අර උට ගිහිල්ලා කතා කරන්න අමාරුයි. අන්න ඒක තමයි කේස් එක. හරි ඒක අපි කොහොමත් හදනවා ඒ ටික. දැන් ඒතර පර්සනැලිටි ඩෙවලොප්මන්ට් වර්ක්ෂොප් එකක් ඕකේ තියෙන්නේ ඒකට. දැන් ඔයාලට තේරෙනවද මේකේ වැදගත්කම? දැන් අදත් කවුද කතා කරලා කීප දෙනෙක් අහලා තිබ්බා. අපිට ඕනේ රොබොටික්ස් විතරයි පර්සනැලිටි ඩෙවලොප්මන්ට් කියලා ලයින් කරන්න. දැන් ඉම්පෝර්ටන්ට්ම පාර්ට් එක තේරෙන්නේ නැහනේ. ඉම්පෝර්ට්ම පාර්ට් එක තේරෙන්නේ නැහැ මේකේ. මේකේ වැදගත්ම එක පර්සනැලිටි ඩෙවලොප්මන්ට් පාර්ට් එක. ප්ලස් රොබොටික්ස්. ඇත්තටම වෙලා මදි මේක කරන්න. ඉදිරියේදී අපි වෙන වෙනමවට වර්ක්ෂොප්ස් තියෙනවා. පර්සනැලිටි ඩෙවලොප්මන්ට් වර්ක්ෂොප්ස්. ඒවා ගණන් හරි ඉතින්. ඔයාලට එන්න පුළුවන් වුණොත් එන්න තියෙන්නේ. අපි ඒක පබ්ලික් කරන්නේ ඕන කෙනෙක්ට එන්න පුළුවන්. එතකොට ඒ වගේ වර්ක්ෂොප් එකකට යන්න වන් ඩේ වර්ක්ෂොප් එකට පට්ට කොස්ට් එකක් දරන්න වෙනවා. ඒවා එහෙම නැතුව ගන්න බෑ. යුනිවර්සිටි එකකින්වත් ඒවා කියලා දෙන්නේ නැත. ඔයාලා හිතනවා නම් කියලා දෙයි කියලා ගිහිල්ලා බලන්නකෝ. මොකද අපි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඔය ගොඩාක් අයත් එක්ක අපි කතා කරනවා. ඒතර එයාලා කියන්නේත් නෑ අපිට යුනිවර්සිටි එකේ ඔය ඉගන්නවා විතරයි. අපි ඔය එක එක වැඩ කර කර හිටියේ. අපි දන්නේ නෑ මෙහෙම. හරි ඊළඟට ස්පෙෂල්ම දේ තමයි හරිද හොඳට අහගන්න. දැන් ගොඩාක් වෙලාවට අපිත් කතා වුණා කීයේ සමහරක් ළමයි after A level just job වලට apply කරනවා. හරි සමහරට ඔය කොළඹ private universities ඉන්න ළමයි job වලට යනවා. හරි යන ගමන් තමයි එයා weekend degree එක complete කරන්නේ. ඒතර weekends එයාගේ degree එක එයා පඩිය ගැන හිතන්නේ එයා ගිහිල්ලා සාමාන්‍ය අවුරුදු 3ක් විතර යද්දී එයාට අවුරුදු 1ක 2ක experience එකක් තියෙනවා ඒ company එකේ. ඒතර එයාගේ degree එකත් just complete වෙනවා. ඒතර fresh graduates යනවා companies වලට. හරි? එයාලගේ තියෙන එකම එක degree එක working experience එකක් නැත. හැබැයි එයාලගෙම ඉන්නවා degree එකක් තියෙන working experience එකක් අවුරුදු 2ක් හෝ 3ක් තියෙන අය first priority එක දෙන්නේ අර අයට. මොකද ඉන්ඩස්ට්‍රි එකට එහෙම මේ bright case කියලා ලංකාවේ එහෙම ඕනේ නැහැ. හරිද? එයාලා කිව් එකක් තමයි ටීම් එකක් එක්ක වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ටීම් එකක් එක්ක. හරි? ටීම් එකක් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕනේ. දැන් එයාලා සමහරක් අය කිව් එකක් තමයි දැන් ඉන්න ඔය අලුතෙන් එන අයට කෝල් එකක් වගේ ගත්තොත් හවස 5:00 පස්සේ හැමදාම ගන්න නැහැ කිව්වා නිකන් 8:00 විතර ගත්තොත් මේ බොස් ගන්නෙ. සමහර එවුන් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඊළඟ දවසේ උදේ ඇවිල්ලා අහපුවාම නෑ මට 5:30 පස්සේ වැඩ ඉවරයි. මං තියෙන්නේ 8:30 වගේ ලෙවල් එකක ඉන්නේ ඇටිටියුඩ්ස්. එතකොට මොකද කරන්නේ කම්පැනිය? ඌට පළ නොකියා පලා බෙදලා අයින් කරනවා. බැරි වෙලා හරි මතක තියාගන්න එයාලා වෙනම ප්‍රොෆයිල්ස් හදාගෙන
වෙනම WhatsApp group එක share කරගත්තොත් මෙන්න මේ අකා මෙහෙම දෙයක් කරා කියලා වෙන කම්පැනි එකක් වුණත් recruit කරන්න පසුබට වෙනවා. හරිද? මතක තියාගන්න. මේ level වලට ඉස්සරහට යනවා. ඔයා blacklist වුණොත් ගොඩක් වෙලාවට ඔයාට ගන්න බෑ. තව special points තියෙනවා. ඒවා පස්සේ කියන්න. attitude එක තමයි එතන බලපාන්නේ. ඒතර තේරුම් ගන්න ඕනේ නිකන් මොලෙන්. හරි 8 5:30 8:30 තමයි මට වැඩ. හැබැයි බොසා මේ හදිසියෙ කෝල් එකක් ගන්න ඇයි දන්නේ නැහැ. කෝල් බෑක් කරන්න ඕනේ. මොකද නිකන් මේ ආතල් ගන්න නෙමෙයිනේ බොසා කෝල් කරන්නේ. ඔයා ගෙදර ආවද කොහොමද නිදිද ෆිල්ම් එහෙම චූන් එක කර නෙමෙයිනේ. තේරුණාද? ඒ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ ඔන්න ඕක. ඒතර මොකද වෙන්නේ? එහෙම ගන්න නැත්තම් කෝල් එක හරි අනිවාර්යෙන් ඔයා වයින් කරනවා. ඒතර පඩි වැඩි වෙන්නේ නැහැ. දැන් අර මම කිව්ව ෆස්ට් ක්ලාස් කේස් එකේ එහෙම තමයි වෙලා තියෙන්නේ. යාට වැඩ බෑ. දැන් ඔය මම ළඟදී වර්ක්ෂොප් එකකට ගියා කොළඹ ඒක කවුන්සලින් වර්ක්ෂොප් එකක්. ඒකෙදි වෙන එක තමයි ගොඩක් අයට මේ සෝෂල් ෆෝබියා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න බෑ. ගොඩක් ඔය රාජ්‍ය නිලධාරීන්ට. එතකොට එයා කරන්නේ ඉස්කෝලේ වල ප්‍රින්සිපල්ලාට. එයා නිකන් සැර එකක් ආරූඪ කරගන්නවා. කැම්පස් වල ලෙක්චරර්ස්ලාත් එහෙම තියෙනවා. ඇයි? එයා නිකන් සැර වුණොත් ෆයිල් විසික් කරනවා, හරිද මිනිස්සුන්ට බනිනවා, ඔෆිස් එකට එන්න දෙන්නේ නැහැ, දොර දඩාර ගාලා වහනවා. ඒක උගේ පොඩි මෙන්ටල් කේස් එකක්. ඒතර මිනිස්සු යන්නේ උට කතා කරන්න. ඌ හිතන් ඉන්නවා හරි හරි. ඒක දැන් ඒ නිසා මිනිස්සු එන්නේ නැහැ. මොකද මිනිස්සුත් එක්ක ඩීල් කරන්න අමාරුයි. ඒ නිසා තමයි කම්පැනි ඔය රෙක්රූට් කරද්දි බලන්නේ ඔයා ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරලා තියෙනවද? එයාත් කිව්වා ඉන්ඩිවිජුවල් ස්පෝර්ට්ස් වලට වඩා. කියන්නේ තනි ඒවා හොඳයි. හොඳ නෑ. ඊට වඩා යා කිව්වා නිකන් ඔය ක්‍රිකට්, වොලිබෝල්, හරි නෙට්බෝල්, ෆුට්බෝල් ටිකක් ඉන්ඩිවිජුවල් නැති ටීම් වර්ක් එකක් කරලා තියෙනවා. මොකද පරාජය බාර ගන්න පුළුවන්, ටීම් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්, අනික් එක්කනාගේ අදහස් වලට ගරු කරන්න පුළුවන්, වලි දාගෙන හරි අන්තිමේදී එකඟතාවයකට එන්න පුළුවන්. දැන් මේ කොහෙන්ද ඔයාලට හම්බෙන්නේ? දැන් මේ ස්පෙෂල් වර්ක්ෂොප් එක ගන්න හේතුවත් ඒක. කොළඹ වර්ක්ෂොප් එකට එන ළමයි හරි මොන වර්ක්ෂොප් එකක් තිබ්බත් ඒ වගේ හම්බෙන්නේ ඒවා. දැන් සමහරක් ළමයි නම් කිව්වා එන්න විදියක් නැහැ කැම්පස් තියෙන්නේ කියලා. ඒකත් අපිට පොඩි අවුලක් වුණා මේ මැදනේ දැන් මේ. අපි ඊළඟ වර්ක්ෂොප්ස් වීකෙන්ඩ්ස් වල හරි නිවාඩු දවස්ක හරි දාන්න. මේක අපි ගොඩක්ම ફોකස් කරේ අපේ ප්‍රී ඉන්ජිනියරින් එන ළමයි ටික. හරි ඊට අමතරව කියන ඔයාට කිසිම දැනුමක් මේ වර්ක්ෂොප්ස් වලට යද්දි තියෙන්න ඕනේ නැහැ. දැනුමක් තිබ්බත් කමක් නැහැ. ඒකෙන් ගන්න එක්ස්පීරියන්ස් එකයි වටින්නේ. මොනවද මේ වෙනස් දෙයක් කරන්නේ? හරිද? ඉතින් ඒකට එන්න ඕනේ. ඉතින් ඒ ආවම තමයි ඒ ඔයාලට තේරෙන්නේ. දැන් ඒතර ඒ ගොඩක් අපි කතා කරපු වගේ කිව්වේ. එයාට ටිකක් දැන් ගොඩක් වෙලාවට ස්පෙෂලි සේල්ස් තමයි සමහරක් ඒ වගේ තියෙන්නේ. දැන් AI එකක් එක්ක ගොඩක් ඉන්ජිනියරින් ජොබ්ස් 4-5 දෙනෙක් ගත්ත තැන් අඩු වෙනවා හරි. ඒතකොට එයාට ස්පෙෂල් ස්කිල් එකක් කියලා කිව්වා මේ සේල්ස් ස්කිල්ස්. මොකද සමහරක් වෙලාවට ඉන්ජිනියරින් ප්‍රොඩක්ට් එකක් හරි ඔයාලට සෙල් කරන්න නම් ඒ ස්පෙસિෆික් ඉන්ජිනියරින් ස්කිල් එකක් තියෙන්න ඕනේ. දැන් ප්‍රොඩක්ට් එකක් ගැන ඔයා දන්නේ නැත්නම් ඩීප්ලි. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් කරන්නේ සේල්ස් වලට වෙනම කට්ටියක් ඉන්නවා, ටෙක්නිකල් වෙනම ඉන්නවා. හැබැයි ඔයාට ඒ ටෙක්නිකල් ප්ලස් සේල්ස් එක ගන්න පුළුවන් නම් ඔයාට සැලරි එකත් වැඩි. මොකද ඒකෙන් පර්සන්ටේජ් එකක් එනවා. ඔයා කැපිලා පේනවා. ඔයා කම්පැනිට මෙච්චර සේල් එකක් කරා කියලා කියනවා. හරි? ඒතොර ඒක තමයි. සමහරක් ළමයි සීමා කරනවා. සීමා කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඔහේ කරනවා. එයාලා හිතනවා රයිට් මේ ක්වොලිෆිකේෂන්ස් ඇඩ් කරාම හරි කියලා. එහෙම නැහැ. ක්වොලිෆිකේෂන්ස් නෙමෙයි ඇඩ් කරගන්න ඕනේ. මොකද එයාලත් කිව්වේ ටෙක්නිකල් ස්කිල්ස් එකක් ඒක හදාගන්න පුළුවන් ඕන කෙනෙක්ට. ටෙක්නිකල් ස්කිල්ස් කියනවා හදාගන්න පුළුවන්. හැබැයි ඇටිටියුඩ්ස් කියන මේව හදන්න බෑ. තමන් හදාගෙන ඉන්න ඕනේ. හරි? අර ඒ කියන්නේ ඔය සොෆ්ට් ස්කිල් කියන ඒවා. සොෆ්ට් ස්කිල් කියනවා දැන් දන්නේ නැහැ ළම. දැන් මමත් කැම්පස් අවුට් වෙලා මම දන්නෙත් නැහැ. හරිද? හිතන්නකෝ මම දන්නෙත් නැහැ. මම ඔය කවුන්සලින් වගේ ඒවා නිකන් ඔය මම ඇත්තටම ඔය කවුන්සලින් මම දන්නෙත් නැහැ. මම ඔය නිකන් කවුන්සලින් කරන්න ගියේ. ට්‍රේනින් වලට අවශ්‍ය නිකන් මම හිතුවා ඔගේ මොන හරි ටෙක්නික්ස් ඇති කියලා. එහෙම හිතලා මං ගියේ. පස්සේ තමයි ඒකේ වැදගත්කම තේරුනේ. ඒකෙදි එක ඩයල් එකක් වුණා ඌ මොනවද කරන්නේ සොෆ්ට් ස්කිල් ගියා. මම බැලුවා සොෆ්ට් ස්කිල් කියන්නේ නිකන් සොෆ්ට් කියන්නේ නිකන් මොන හරි නිකන් සරල වගේ ඒවා ඇති ස්කිල්ස්. හරි? ඒ වචනේ ඇහුවා මං. සොෆ්ට් ස්කිල්. දැන් ඔක ඔළුවේ තියෙනවා. අන්න ඊට පස්සේ ටික කාලයක් ඇද්දි තේරුණා ඩේ සොෆ්ට් ස්කිල් කියන්නේ මෙහෙම එකක්. ඉන්ටර්නෙට් එකේ පේනවා, කට්ටිය කියනවා. අන්න දැන් මං අඳුර ගන්නවා සොෆ්ට් ස්කිල් කියන්නේ මොනවද? අම්මට සිරි මේකනේ යකෝ මරු. කියලා තේරෙන්න ගන්නවා. ඉන්ඩස්ට්‍රි එකටත් ඕනේ ඒකනේ කියලා තේරුම් ගන්නවා. දැන් ඇත්තටම අපි වෙච්ච කමියුනිකේෂන් එරර් එකක් තමයි අපි හිතනවා ළමයින්ට මේක තේරෙන්නේ නැති. මොකද අපි දන්නේ එක දැන් මම දැනගත්තෙත් කැම්පස් පාස් අවුට් වෙලා දැන් ට්‍රේනින් ෆීල්ඩ් එකේ ඉන්න හින්දා මම දන්නවා වැදගත් මේක එක කියලා. මේ බහුතර ළමයි අම්මලා තාත්තලාට මේක තේරෙන්නේ නැහැ. දැන් ඔය ඊයේ ගියපුවාම කොළඹ වර්ක්ෂොප් එකේ හරි ලංකාවේ ලීඩින් වල ડોක්ටර් කෙනෙක් හිටිය කවුන්සලර් කෙනෙක්. MBBS ડોක්ටර් කෙනෙක් කවුන්සලර්. එයා කිව්වා එයාට එන කේසස් තියෙන්නේ ගොඩක් වෙලාවට මේ අධ්‍යාපනය සම්බන්ධ ඒවා ඊට පස්සේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඒවා සම්බන්ධ ඒවා තියෙන. ඒතර කීපයක් කිව්වා දැන් මේ සමහර ළමයි එක්සෑම් එකට බයයි. ඒක සාමාන්‍ය එකක් නෙමෙයි ටිකක්
ක්ලිනිකල් සීන් එකේ හරි බෙහෙත් දෙන්න වෙන තත්ත්වය ඒවා. එතකොට එකක් තමයි හොඳට ශිෂ්‍යත්ව පාස් හොඳට O level පාස් රෑන්ක් එකක් තියෙන ළමයි. A level දැන් මිනිහා A level ලං වෙද්දී එක්සෑම් ලියන්නේ නැහැ. 2016 තමයි පටන් ගන්න තියෙන ඌ තාම A level ලියලා නැහැ. එක්සෑම් ලං වෙද්දී මූ බය වෙනවා. හරි ඊට පස්සේ ආයෙ කල් දානවා. ඒ හොඳට වැඩ කරගෙන යනවා. ආයෙ ඊළඟ අවුරුද්දේ බය වෙලා ඌ ලියන්නේ. දැන් ඌ තාම එක්සෑම් ලියලා නැහැ එකපාරක්වත්. ඒතර හේතුව තමයි දැන් ඒක ඩිස්කස් කරගෙන යද්දී ඒ ડોක්ටර් කිව්ව එක තමයි හරි දැන් අපිටත් ඒ සීන් එක තේරුන්නේ නැහැ. මටත් මුලින්ම සීන් එක තේරුන්නේ නැහැ. පස්සේ තමයි තේරුනේ. හේතුව තමයි මේ ගෝල් ඔරියන්ටඩ්. ඉතින් ඒ ළමයා මේ 100% එක්සෑම් එකට රෙඩි නැහැ. ඒ දැන් දක්ෂ එකෙක්නේ ශිෂ්‍යත්වයට ලකුණු වැඩි 180 ගාණක් දිස්ත්‍රික් අයිලන්ඩ් 3ද කොහෙද ඩයල් එකක් හරි අයිලන්ඩ් 3 හරි ඔය වගේ ඩයල් එක මුල රෑන්ක්ස් වල ඉන්නේ ඕ ලෙවල් වලින් අර දෙනවනේ. දැන් මූට ඕනේ දිස්ත්‍රික් ෆස්ට් අයිලන්ඩ් ෆස්ට් වෙන ලෙවල් එකේ. හැබැයි දැන් මූට තේරෙනවා දැන් අර ප්‍රශ්නේ ඕකනේ. ඕ ලෙවල් A9ක් දාලා ආපු ගමන් පයින්නවා A ලෙවල් සයන්ස් ඇන්ඩ් මැත්ස් වලට. හරි පළවෙනියෙන් තියෙන ඒකකහාම ආන අම්මට හුඩුනියා හිතනවා දැන් හරි අයිලන්ඩ් ෆස්ට් නෙමෙයි නිකන් ලෝකෙම ෆස්ට් වගේ. උට කෙලවෙනවා දැන් ටික දවසක් යද්දි. අයි අමාරු පාඩම් එනවනේ අර O level වගේ සිංගිලි සුරතල් නෙමෙයි නිකන් හරියට වැඩ කරේ නැත්තම් කෙලවෙනවා. දැන් ඌට 100% රෙඩි වෙනකම් ඌ යන්නේ නැහැ දැන්. ඌට නිකන් ෆස්ට් ෂයි මේ තුනක් ඕනේ. අන්න ඒක තමයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒතොර ඒක එන ලොකු ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි මේ goal oriented education system එක. කියන්නේ ශිෂ්‍යත්වයට කියන්නේ ඔබ ගණන් 180ක් යකෝ තෝ පන්ති එක වේයන් තෝ ගණන් අනිවාර්යෙන් O level වලට district rank එකක් නැත්තම් වැඩක් නැහැ. දැන් අනික් රිසීම රෙද්දක් කරන්නේ ඒකට තමයි oriented වෙලා තියෙන්නේ. ඒතොර A level පන්ති වලට ආවම බහුතර ළමයි හරිද? ගොඩක් cases. දැන් තව එකෙක් ඉන්නවා මේ ඔය කේස් එකක් ආවා. ඌ ඊළඟ පාඩමට යන්නේ මේ පළවෙනි පාඩම පුළුවන් වෙනකම්. පළවෙනි පාඩම 100% පුළුවන් වෙනකම් ඌ ඊළඟට යන්නේ. ඊළඟට උට බයයි දැන් යකෝ පළවෙනි එකෙන් මට බැරි එකක් එක්සෑම් එකට આવොත් ෆේල් වෙයිනේ කියලා. හරි ඒකත් මේ ශිෂ්‍යත්වයට හෙනම ගත්ත එකක් සාමාන්‍ය ඒ ඉස්කෝලේ හිටිය හොඳම ලකුණු තිබ්බ ඩයල් එක. එහෙම. හරි. ඌ යන්නේත් නැහැ. හරි ඌ කාමරේට ගිහලා දොර වහගෙන ඌ එන්නේ නැහැ. දැන් තව එකෙක් හිටියා ඌත් එහෙමයි. ශිෂ්‍යත්වයේ ලකුණු වැඩි. හරි සෙක්ෂන් ෆස්ට් එහෙම. ඒතර ඉස්කෝ A levels වල තියෙනවනේ මේ ටෙස්ට් පේපර්ස්. ඒකේ ඌ A+ එකේ ඌට තමයි වැඩිම ලකුණු. අර টপ 10 තවරනේ ඌ තමයි ෆස්ට්. දැන් එක දිගට ඌ ෆස්ට් හරි. එකකදී ඌ 3 වෙනවා. එක එහෙමදී ඌ 3 වෙනවා. අවුලක් නැහනේ. දැන් අපිට වගේ වුණොත් අපිට 3 නෙමෙයි. ඔගේ ලකුණු 75ට වැඩි නම් අපිට අවුලක් නැහැ. හරි. අරු 3 වුණාට පස්සේ මොකද කරේ? ඌ ගෙදර ආවා. ඇද්ද පොට් ටික දැම්මා විසික් කරා එළියට. ගිනි තිබ්බා. කාමරේට ගිහලා දඩාස් ගාලා දොර වැව්වා. දැන් ඌ එළියට එන්නේ නැහැ. ඌ අම්මලාට කියනවා බලාගනි යකෝ මං තව ටික දවසකින් මැරෙනවා මට ඉඳලා වැඩක් නැහැ. දැන් අපිට හිතා ගන්න බෑනේ දැයියේ. හිතන්නකෝ ඒ වගේ ළමයෙක් ඉන්ඩස්ට්‍රි එකට ගිහලා කොහොමද වැඩ කරන්නේ? ගෝල් සමහර වෙලාවට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන සේල්ස් ටාගට් ගහ ගන්න බැරි වෙනවා. උට ඒක දරා ගන්න පුළුවන් ඇයිද? හොඳට මතක තියාගන්න කවදාවත් මං ඉංජිනේරිං ළමයට ඒ කාලේ ඉඳලා මං කියන්නේ ඔයාලා කිසිම තැනක ෆස්ට් වෙන්න try කරන්න එපා. හරි? මේ රෑන්ක් සිස්ටම් එක කොහොමත් අයින් කරනවා. මං හිතන්නේ O level වලින් රෑන්ක් සිස්ටම් එක අයින් කරා. very good. ශිෂ්‍යත්වයට අයින් කරන්න ඕනේ ලකුණු ටික. just pass or fail දෙන්න ඕනේ. රෑන්ක් කතා නැහැ. හරි? pass the fail දුන්නා. ඉස්කෝලෙත් එහෙමයි. හරි? ඉස්සර තිබ්බ සිස්ටම් එකට යන්න ඕනේ. මැත්ස් වලට ලකුණු දෙන්න ඕනේ නැහැ. ඉසෙට් ස්කෝර් එක වගේ ලකුණක් තමයි දෙන්නේ. ඌ ඒක තියෙනවා නම් එහා පන්තියට දාන්න ඕනේ. මේ කම්පිටිෂන් නැති කරන්න ඕනේ. හරි? මම තනිකර ආත්මාර්ථකාමී ළමෙක් බිහි වෙන්නේ ඔය ඒ උන් තමයි ඔය රාජ්‍ය ආයතන වල තින්නේ. හරි? නාසිසිස්ටික් පර්සනැලිටි එකක් තියෙන්නේ. කියන්නේ මම තමයි පොරානික් යෝන් චාටර් එහෙම කියලා නිකන්. හරි? කියන්නේ මානුෂවාදී කෙනෙක් එන්නේ නැත්තේ ඒකයි. එතකොට අර වගේ කෙනෙක් අපි ගන්න නෑනේ. දැන් මට සාමාන්‍යයෙන් එහෙම ළමයි හම්බෙලා තියෙනවා. අර එකෙක් O level result එක ඇවිල්ලා A 8යි B 1යි. උගේ අම්මා කියනවා ඌ පෑන් අරගෙන මේම ගාගෙන ගියාලු රිසල්ට් ෂීට් එක දැන් print out එක කරන් ආව එකට මේම ගාගෙන ගියා. මම ඌට ක්ලාස් කරන්න ගියාම මට තේරුණා ඌ එන සයිකෝ ට්‍රිප් ඩයල් එකක්. පළවෙනි දවසේ මට ඌට පන්ති කරන්න හිතුන්නේ නැහැ. වෙලාවට ඌට දීපු ටෝක්ස් අනුව ඌ කියලා තියෙනවා මේ සර් නම් හරියන්නේ නැහැ. මම මොකද ඌට බලපු ගමන් මට තේරුණා මේකක් කෙලවෙනවා F3යි. මං කිව්වා මේ ඕම වැඩ කරොත් නම් ෆේල් වෙන්නේ F3යි කියලා. ඌට මල පැනලා ඌ කියලා අම්මට මේක හරියන්නේ නැහැ මේක ඕන්නේ නැහැ. මටත් ජොලි. ඒ වගේ කෙට් ඌ ගන්නන්න බෑ. හොඳයි පන්ති කරන්න ගියාම තේරෙනවනේ සෙට් වෙන ළමයි ඉන්නවද නැද්ද කියලා. මම දන්නේ නැහැ මොනව කරගත්තද කියලා. ඌ හරියන්නේ නැහැ. ඌගේ ට්‍රැක පැනලා තියෙන්නේ. ඌ ඒ තුනක් කරන් ඉංජිනේරින් ගිහිල්ලා ෆස්ට් ක්ලාස් එකක් කරගත්තත් දන්නේ නැහැ. ඌට ජොබ් එකක් කරන්න බෑ. ඉන්ටර්විව් එක මෙහෙම කරද්දී ඌ ෆේල් වෙනවා. මොකද කෙලින්ම මේ ඉන්ටර්විව් ෆේල් ඌ අයිලොවෙත් ෆේල්. හරි? මොකද ඒ එක්ස්ප්‍රෙෂන්ස් වලින් තේරෙනවා ඉන්ටර්විව් එකේදී ගන්න නැහැ. දැන් මොකද ගන්නෙ? දැන් මතක තියාගන්න ඔයාලට ගොඩාක් දේවල් තියෙනවා. හරි? ඉස්සරහදී මේ AI හින්දා අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. ලෝකේ කොහෙට යයිද දන්නේ නැහැ.
හරි දැන් ගොඩාක් වෙන රටවල තියෙන එකක් තමයි මේ අඩුමතරමේ කසාද බඳින්නේවත් නැහැ. ඕන්නේ නැහැ ඒවා වෙන කරදර වැඩ කියලා ඉන්නවා. දැන් ඔයාලට ඒවා තේරෙන තව කල් යනවා. හරි. ඉතින් ලෝකේ අපි දන්නේ නැහැ තව ඊළඟ අවුරුදු 5 කොහෙට යයිද දන්නේ නැහැ. ඉතින් හැම වෙලේම මතක තියාගන්න මේ අනික් කෙනෙක්ට නැති ඒවා හදා ගන්න ඕන ඔයාලා. හරි. ඉතින් මේ වර්ක්ෂොප් එකට එන්න කියන්නේ ඒකයි. දැන් අපි දැන් නුවර වර්ක්ෂොප් එකේ නිකන් කරපු දේවල් පෙන්වන්නම්කෝ. දැන් මේ කතාව මම කිව්ව වැඩිනේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ විදිය බෝඩ් එකක් දීලා ප්‍රෝග්‍රෑම් කරන්න දෙනවා ටාස්ක් එකක්. හරි දැන් මේ ටාස්ක් එක අපි දුන්නේ එතන බහුතර ළමයින්ට ඔක බෑ ටුක් ගාලා අපි දුන්නා විනාඩි 15ක් දෙන්න මේ වැඩේ කරන්න. යකෝ දැන් එකෙක්වත් දන්නේ නැහැ. එතකොට ඒ කරන්න ක්‍රම තියෙනවා. හරි දැන් එහෙම තමයි ඉන්ඩස්ට්‍රි වල දෙන්නේ. සමහර ඉන්ටර්විව් වල දෙනවා ටාස්ක්. එතකොට බය වුණොත් එහෙම කෙලියා. දැන් මේවා කලින් කරලා යන්නේ ඒකයි. ඒතර කලින් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. ඔය ඩිග්‍රී පිට ඩිග්‍රී ගැහුවත් කොච්චර এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් තිබ්බත් අද ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය දන්නවා. අද නෙමෙයි දැන් අවුරුදු ගානක ඉඳලා එහෙම තමයි. හරි. ඔයාලා තමයි ඒක තාම දන්නේ නැත්තේ. ඒ ලෙවල්ස් වල කතා කරන ඔයාලා අහලා තියෙන්නේ. educational qualifications වැඩි නම් උට not lose. හරි. එතන මගෙත් තියෙනවා qualifications 30කට වැඩිය. ඔයාලට මම කලින් දාලා ඇති. හරි. එතන දැන් මගේ not lose නෑ. මම ඒවා ආසාවට කරලා තියෙන්නේ. මම කොහෙවත් කරන්නේ නෑ. මම ගොඩක් counseling workshops වල ගිහිල්ලා තියෙනවා. certificates 40කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. හරි. ඒවා හැම දාන්න ගියොත් පිටු දෙකක් විතර දාන්න වෙනවා. දැන් ඒවා මම හදලා තියෙන්නේ job oriented නෙමෙයි. කියන්නේ මම ආසාවට ගිහිල්ලා තියෙන්නේ. හරි. සමහර ඒවා මට related නැති ඒවාට පවා ගිහිල්ලා තියෙනවා. මට ඉගෙන ගන්න ඕනේ. දැන් ඊළඟට මට ඉගෙන ගන්න ඕනේ කවදා හරි දවසක අර කෝපි වල ආර්ට් එක දාන්න ඒක. දැන් ඒක කොහෙටද ඕනේ ජොබ් ස්කිල් එකක් නෙමෙයි නිකන්. මට ඕනේ ඒක ආතල් එකට. හරි. ඊට පස්සේ වොයිස් ට්‍රේනින් යන්න ඕනේ නිකන්. හරි වොයිස් එක එහෙම. සින්දු කියන්න නෙමෙයි. හරි මාලිංග වගේ සින්දු ලියන්න නෙමෙයි නිකන්. වොයිස් ට්‍රේනින් කියන්නේ දැන් මෙහෙම අපි කතා කරද්දී අපිට මහන්සි වෙනවා වැඩි. වොයිස් ට්‍රේනින් කරාම එච්චර මහන්සියක් නැතුව effortless කතා ගන්න පුළුවන්. තව ඒක යන්න බැරි වුණා. ඒක ගොඩක් කල් යන්න හිටියේ බැරි වුණා. කියන්නේ breathing techniques වැදගත් අපි මෙහෙම කතා කරද්දී. හරි. උස් පහත් කිරීම ඒවා. හරිද? ඊට පස්සේ අර කෝපි හදන්න ඉගෙන ගන්න ඕනේ. ඒක මොකටද නේද? ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න ඕනේ. මගේ එහෙම බකට් ලිස්ට් එකක් තියෙනවා. ෆොටෝග්‍රැෆි ඉතින් මොකටද ගන්නෙ? කැමරාවක් කරන් ෆොටෝ ගහනවනේ. එම නෙමෙයි ටික පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. ඒක කොහෙවත් ජොබ් එකකට දාන්න නෙමෙයි. ඒ ස්කිල්ස් හදා ගන්න ඕනේ. මගේ තියෙන ස්කිල්ස්. සමහරවිට තව වෙනස් ඒවා එයි. ඊළඟට ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න ඉගෙන ගන්න ඕනේ. මට මියුසික් බෑ. චෙස් ඉගෙන ගන්න ඕනේ කියලා එකක් තියෙනවා. ඒකත් බෑ. ඉතින් එහෙම තියෙනවා. හරි ඒවා නිකන් හදා ගන්න ඕනේ කියලා තියෙනවා. දැන් ඔයාලට එහෙම නෙමෙයි. ඔයාලා දැන් මම ජොබ් එකක් කරන්නේ නැහැ. නමුත් මම වෙනම ලෙක්චර්ස් කරනවා, ට්‍රේනින් කරනවා, කවුන්සලින් කරනවා. හරිද? ඒකට මට වැදගත්. මොකද මගේ නොලෙජ් එක වැඩි තරමට එන ක්ලයන්ට් මාර ලේසි. හරි? අපේ කෝචින් සෙෂන්ස් ගණන්. මගේ ගණන් අනික් අයට වඩා ගණන්. ඒකට ඒකට ගණන් වෙන්න හේතුව මම ඒ වෙනුවෙන් කැප වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඔය ට්‍රේනින් යන ඔය යන්නේවට මම කාලය, සල්ලි, මුදල් වියදම් කරලා තියෙනවා. කාට හරි දෙන්න පුළුවන් රයිට් ඒක ගාන වැඩි මම මේ කෝස් එක කරලා යනවා. ඒතකොට ඌට යනවා තව අවුරුදු ගාණක් ඒක ඉගෙන ගන්න යනවා. හරි ඊට වඩා ලේසි. ට්‍රේනින් හරි කෝචින් සෙෂන් එකක් ගන්න එක. දැන් ඔය වර්ක්ෂොප්ස් වලටත් මම යන්නේ ඒකයි. ගියපුවාම එතන ලොකු එක්ස්පීරියන්ස් සෙට් එකක් එනවා. හරි දැන් ඔය සමහර නට් ලූස් ළමයි මට හම්බෙලා තියෙනවා. ඉතින් එතකොට ඉතින් අමාරුයි වැඩේ කරන්න. හරි ඉතින් දැන් ඊයේත් ඔය කතා වුණ එකක් තමයි සාමාන්‍යයෙන් ඉතින් දෙන්නෙක්ගේ රිලේෂන්ෂිප් එක අවුල් වෙලා ඉතින් කවුන්සලින් ගන්න ඇවිල්ලා ඕක හදලා දාන්න පුළුවන්. හැබැයි කලින් තිබ්බ තත්ත්වයට යන්නේ නැහැ. හියුමන් රිලේෂන්ෂිප් බ්‍රේක් වුණොත් කලින් තිබ්බ තත්ත්වයට අඩු ලෙවල් එක තමයි ඒක තියෙන්නේ. අර කලින් තැනට යන්නෙම නැහැ. ඉතින් ඔයාලත් එහෙමයි. හරි මානසිකව ලෙඩ වෙන්න කලින් ඒක හදා ගන්න ඕනේ. දැන් ගොඩාක් අය ඒවට යන්නෙත් නැහනේ. ලෙඩ තියෙනවා යන්නෙත් නැහැ. දැන් මගෙත් ඔය සමහර යාළුවෝ ඉන්නවා. ප්‍රශ්නයක් තියෙනවා. මං කිව්වා රයිට් හරි අපි කවුන්සලින් සෙෂන් එකක් කරමු. නෑ මටම කවුන්සලින් කරගත්තා වගේ ලෙවල් එකක් ඉන්නවා. ඒක පොඩ්ඩක් එන ලෙවල් ඩිග්‍රී තියෙනවා. අර සමහර හොඳ කම්පැනි වල ඉන්නේ උ. එහෙම මටවත් බෑ. මට ප්‍රශ්නයක් තිබ්බත් මම යාළුවෙක්ට කියන්නේ මචං මෙහෙම සීන් එකක් තිබ්බා හරි මේ. එතකොට ඒකෙන් තමයි ඒක හදා ගන්න පුළුවන්. එන්න ලොකු සීන් එකක් ඉන්නේ නෑ අපිට හදන්න පුළුවන්. එහෙම බෑ හදන්න. මට ප්‍රශ්නක හිටියත් ඒක මට විසඳ ගන්න බෑ. උපදෙස් ගන්න ඕනේ. එතකොට මතක තියාගන්න දැන් අපි ඔය නුවර කරපු නිකන් කීපයක් පෙන්නන්නම් මේවා නම් සාමාන්‍යයෙන් පොඩි වගේ දේවල් හැබැයි පොඩිත් නෑ. රයිට් ආගන්නෝ නයිට් රයිඩ් සර්විස් හරි කරමු ඊට පස්සේ මේක
දවස් පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ඒක ඕනේ කරලා අපි එකයි කාලේ විතර ලන්ච් එක අරගෙන පැය භාගයෙන් කාලෙ යන්න පුළුවන් හරි එතකොට මේ දැන් තව ඒවා මං හිතුවා බලමු රයිට් ආගන්නෝ එකමද දන්නේ හරි ඉතින් ඔය විදිහේ ගොඩක් ඒවා තියෙනවා මේ අපි බලමුකෝ අර නුවර වර්ක්ෂොප් එකට ආව එක්කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක දැන් මේක අහන්නකෝ දැන් මෙන්න මේ හරි වර්ක්ෂොප් එකට රෙජිස්ට්‍රේෂන් එක වර්ක්ෂොප් එක රෙජිස්ටර් වෙච්ච අයට මැසේජ් එකක් එයි හරි දැන් අද එයි හෙට හරි එයි ඔයාලට වර්ක්ෂොප් එකට රෙජිස්ටර් වුණ අයට මැසේජ් එකක් එයි කොළඹ වර්ක්ෂොප් එකට ඔයාලා රෙජිස්ටර් වෙලා තියෙනවා මේ 8:00 වෙද්දි 8යි කාල වෙද්දි එන්න හරි දෙගෙන දැන් අපි 8:00ට පටන් ගන්නවා අඩුම 8ට එන්න මොකද ඒ වටපිටාවට රෙඩි වෙන්න ඕනේ ළමයි අඳුර ගන්න ඕනේ 8:00ට එන්න පුළුවන් තරම් මේකේ වෙලා ඕනේ හරි වැඩි වැඩ කොටසක් කරන්න දැන් නුවර එක කරලා මට සතියක් විතර මහන්සි තාම මේ මහන්සිය කිල්ල නැහැ හරි ඒ කියන්නේ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ නමුත් මම ලොකු මහන්සියක් දරනවා ඒකට හරි ඊට පස්සේ අපේ ටීම් එකක් ඉන්නවා ඒ ටීම් එක මහන්සි වෙනවා හරිද ඉතින් ලොකු වැඩ කොටසක් කරනවා ඔන්ලයින් එකක් කරන්න එච්චර දෙයක් නැහැ ආව කරා ගියා හැබැයි මේකේ දැන් අර මම කිව්වනේ ඉංජිනේර කෙනෙකුත් එනවා එයා තමයි ගොඩක් වෙලාවට ඒ කම්පැනිට රෙක්රූට් කරන්නේ ඒතර එයා දන්නවා කොහොම කයත්තියද ගන්නෙ මොනවද හදා ගන්න ඕනේ ඒ එයාලගේ වචන ටික වටිනවා දැන් මේ මිනිස්සුන්ට පිස්සු යවකට එන්න ඒ එන්නේ අපි කතා කරපු නිසා ඒ කියන්නේ කීයක්වත් උන්ට දීලවත් නෙමෙයි හරි නිකන් කැමති ඒවා ෂෙයා කරගන්න හරිද දැන් ඊයේත් ඔය කතා කරපු ගොඩක් අය කිව්වේ රයිට් අපි හෙට නම් එන්න වෙන්නේ නැහැ හැබැයි ඉස්සරහා වර්ක්ෂොප්ස් වලට සම්බන්ධ වෙයි එතකොට දැන් අපේ වර්ක්ෂොප්ස් වලට වැඩමුළු වලට එන ළමයින්ට දැන් අපි ඔකේ දානවා ඩයිස් 360 කියලා ඒකේ දැම්මට පස්සේ ඉස්සරහට අපි සමහරක් වෙලාවට ඒවා තියෙනවා එයාලා ගෙදරින් කරනවා ඔන්ලයින් කතා එකේ නෑ කෙලින්ම ඒ පුළුවන් වෙලාවට එන්න ඕනේ දැන් අපේ එන ළමයින්ට අපි දෙන්න බෑ ස්පෙෂල් බෙනිෆිට් එකක් ඒක දෙනවා අපි මෙතනින් පස්සේ ඔයාලා අපි ඩයිස් මෙම්බර්ස්ලා විදිහට රෙජිස්ටර් කරගන්නවා හරිද ඊට පස්සේ ඔයාලා ඒවා ගයිඩ් කරනවා හරි ඒ ක්වොලිටි එක මං හිතන්නේ ලංකාවේ කැම්පස් එකකින්වත් දෙනවා කියලා ජස්ට් අවුට් කරා එතනින් පස්සේ නෑ නමුත් අපි මේකෙදි එහෙම නෑ ඔයාලා ලයිෆ් ටයිම් මේක බලා ගන්නවා මේ කරන්න ඕනි දේවල් ඔක්කොම ඒවා කියලා දෙනවා හරි ඉතින් දැන් මේ බලන්න දැන් මෙතන අර නුවර වර්ක්ෂොප් එකකට ආව එක ළමයකින් අපි ගත්තා මේ ෆීඩ්බැක් එකක් දැන් මේකේ විශේෂය තමයි ඉතා කෙටි කාලෙකින් එයා A to Z data ටික එක්ස්ප්ලেইন කරා කමියුනිකේෂන් ස්කිල්ස් මරු මේ ළමයාගේ දැන් අනික් අයත් හරි හොඳයි හරි දැන් අපේ වැඩමුළු වලට එන ඔක්කොම ළමයි හොඳයි දැන් ඔක්කොම පෙන්වන්න බෑනේ මෙතන මේ එකක් හරි ඒතර අපි කීප දෙනෙක්ගෙන් ගත්ත එකක් මෙතන දාලා තියෙනවා මේ දැන් මෙන්න මෙහෙම කමියුනිකේෂන් ස්කිල් එකක් ෆස්ට් ටයිම් පෙන්වන්න පුළුවන් නම් නිකන් නෙක්ස්ට් ලෙවල් කියන්නේ කියන්න ඕන එක පොයින්ට් එකට කියනවා මම ඇත්තටම ප්‍රශ්න අහන්නම් කියලා ඉතින් අහන්න දෙයක් තිබ්බේ නැහැ ඔන්නව හදා ගන්න ඕනේ දැන් ඕක ඩිග්‍රී එකකින් ගන්න බෑනේ ඒතර කමියුනිකේෂන් ස්කිල්ස් ඇටිටියුඩ්ස් තමයි වැදගත්ම කිව්වේ ඔය ඊයේ අපි කතා කරපු ගොඩක් අය ඩිග්‍රී එක කොහොමද තියෙනවනේ හරි ඉන්ටර්විව් එකේදී එක ඉන්ටර්විව් එකක් තියෙනවා දැන් ඒතකොට ඊළඟට මතක් වෙච්ච මම ඔක්කොම ලියන් තියෙන පස්සේ කියන්න ගොඩක් වෙලාවට ඉන්ටර්විව්ස් දැන් තියෙන්නේ Zoom ඒතර ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් වගේ ඉන්ටර්විව් Zoom ඔස්සේ තියෙන්නේ හරි ෆයිනල් එක හෝ අන්තිම දෙක වගේ තමයි ෆිසිකලි තියෙන්නේ. ඒතර එයාලා කිව්වේ ගොඩක් වෙලාවට ඒවා සමහරක් වෙලාවට ඔෆිස් වල කරනවා සමහරක් වෙලාවට කොෆි ෂොප්ස් වල කරන්නේ. මොකද ඔක්කොම ෆිල්ටර් වෙලානේ දැන් අන්තිමේට ඉන්නේ 3 දෙනෙක් හෝ 4 දෙනෙක් කොෆි ෂොප් එක වගේ තියෙන්නේ. හරි? එතකොට ඔයාලා ඒක ප්‍රසන්ට් කරන විදිය එතන යන විදිය දැන් ඔය මම ඔයිට අවුරුදු ගානකට කලින් ඔය ළමයින් ඩිකෝ එතකොට ලංකාවේ කොෆි ෂොප් කල්චර් එක ඇවිල්ලත් නැහැ හැබැයි කොළඹ වගේ තියෙනවනේ. සමහර විට නිකන් ඔයාලා එක්ස්පීරියන්ස් තියෙන. කියන්නේ අපි හිතමු එක කම්පැනි එකකට ගිහිල්ලා ඊළඟ කම්පැනියට යද්දි ගොඩක් වෙලාවට ඔයාලට එක්ස්පීරියන්ස් තියෙනවනේ. එතකොට අර ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලා වගේ නෙමෙයි එයාලා ඉන්ටර්විව් කරන්නේ. කොෆි ෂොප් එකකට එන්න කියනවා. හරිද? ඒතර කොෆි එකක් බොන්න දන්නවද? ඒව පවා බලනවා. දැන් ඔයාලා හිතයි මොන රෙද්දරද කොෆි එකක් බොන්න පුළුවන්ද කියලා බලන්න කියලා. දැන් ඔයාලා ඩීල් එකක් ගන්න නැත්තම් මොකක් හරි එකක් විකුණන්න සෙල් කරන්න යන්නේ ගොඩක් වෙලාවට දැන් කොෆි ෂොප්ස් වලට යන්නේ. ගොඩක් වෙලාවට ඔෆිස් වලට එන්න කියන්නේ නැහැ. මොකද දැන් ක්ලයන්ට්ටත් ලේසි ඩීල් එක කරන කෙනාට ලේසි. ගිහිල්ලා එතන කොෆි එකක් බොන ගමන් කතා කරන්න. හරි. එතකොට ඔයා ඒක දන්නේ නැත්තම් ඒ වගේ දේවල්. අඩුම තරමේ දැන් අපි තුමු හොටෙල් එක ලන්ච් එකකට යනවා. ලන්ච් එකකට ගිහිල්ලා දැන් කන ගමන් කතා කරන්න. අඩේ දැන් අතින්ද කන්නේ හැන්දෙන් යුරෝපියනද කන්නේ අරු කනවා හැන්දෙන් කියලා මං ඒවා පොව වැදගත්. ඉංග්‍රීසි වැදගත්. ඒවා ඕනේ. දැන් අපි ඔය ගොඩක් ළමයින් අපි කලින් අවුරුදු වල කියලා තියෙනවා කෑම හැන්දෙන් යුරෝපියෙන් කන විදිය හරිද? ඒක ඔයාට තේරෙන්නේ නැත්තම් හැන්ද ගෑරොප්පු අල්ලපු ගමන් තේරෙනවා මූ දන්නේ නැහැ කියන එක.
ඔය ලංකාවේ YouTube ෆුඩ් රිවිව් කරන අයත් බහුතරය දන්නේ නැහැ. උනත් හිතනවා නෑ නෑ මේක කොහොම හරි ඇල්ලුවොත් හරි කියලා. දන්න එකාට තේරෙනවා අල්ලපු ගම වැරදි ගෑරොප්පු අල්ලන විදිය වැරදි කියලා. එන ෆෝක් එක අල්ලන විදිය වැරදි කියලා තේරෙනවා. එහෙම ඒවා හදාගන්න ඕනේ. ඔයගේ ඩ්‍රෙස් කෝඩ්ස් හදාගන්න ඕනේ. දැන් මටත් තිබ්බනේ මේ මම මුකුත් අඳින්න නැතුව ඔය නිකන් ටී-ෂර්ට් එකක් ගහන ඇවිල්ලා උගන්නන සමහර දවසට මම උගන්ලා ඇති ආතල් එකට. කියන්නේ හදාගන්න ඕනේවා ගොඩක් තියෙනවා. ඉගෙන ගන්න ඕනේවා ගොඩක් තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි ඩිග්‍රී එක ගත්තටම විතරක් ජොබ් හම්බෙන්නේ නැත. ඊළඟට සමහරක් ළමයි කිව්වා ඉන්ටර්විව් එකේදී අහද්දි ඊළඟ අවුරුදු 3 ප්ලෑන් එක මොකක්ද කියලා මගේම බිස්නස් එකක් ස්ටාර්ට් කරනවා කියලාලු ගොඩක් ළමයි කියන්නේ. හරි. ඒතොර යාලා කිව්වා ඉතින් එහෙම හැම කෙනාම එහෙම කිව්වට එහෙම තමන්ගේම බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න බෑ. දැන් ඊයේත් ඔය ගොඩක් කිව්වා අපි ඔය කොෆි ෂොප්ස් කීපයක් බලන්න ගියා. ඒතකොට ඒ යාලා කිව්වේ හැම එකනම කොෆි ෂොප්ස් ස්ටාර්ට් කරන් යනවා. හැබැයි එක තැනකදී මේක බ්‍රේක් වෙලා ලොස් වෙනවා. කිසිම ස්ටඩි එකක් නැතුව සමහරක් අය කරන්නේ. හරි තමන්ට සල්ලි තියෙනවා ස්ටාර්ට් කරනවා බිස්නස් එකක්. එහෙම නෙමෙයි. තමන්ගේ පැෂන් එක තියෙන්න ඕනේ. ඒක ස්ටඩි කරන්න ඕනේ. හරි. ඒතර බිස්නස් එකක් කරනවා කියන්නේ නිකන් මම SLT හිටියේ. මම ඒක ඒතකොට දැකලා තියෙනවා ඇනුවල් ප්ලෑන් හදන විදිය, බිස්නස් ප්ලෑන් හදන විදිය, මීටින්ග්ස් ගන්න විදිය, කොහොමද කතා කරන්නේ, ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද? මම ඒක දැකලා තියෙනවා. මොකද මම හැම වෙලේම CEO ලත් එක්ක, චීෆ් ඔෆිසර්ස්ලත් එක්ක තමයි අපි මීටින්ග්ස් තිබ්බේ. ඒතර අපි දැකලා තියෙනවා. ඒක ඉතින් හැටි කාලෙකින් අවුරුද්දක් වගේ ඇතුළත මම ඒක මාර එක්ස්පීරියන්ස් එකක් ගත්තා. එහෙම එකක් සාමාන්‍ය කෙනෙක්ට ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා එක්ස්පීරියන්ස් එක ඕනනම් පුළුවන් ගිහිල්ලා ජොබ් එකකට ගිහිල්ලා අවුරුදු 45 50 විතර වෙද්දි ගන්න පුළුවන්. එතකොට ඔයාට වගේ ළමයෙක්ට වගේ කියලා දෙන්න පුළුවන්. යකෝ අපිත් ඒ කාලේ පිස්සු කෙලිය ඩිග්‍රී එකක් ගත්තා. මෙහෙම දැන් හැබැයි උඹලා මේ පාත් එකේ ඵලයන් කියලා ගයිඩ් කරන්න පුළුවන්. ඒ වැඩේ ඔයාලට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාට ඇවිල්ලා ඔය ස්කිල්ස් හදාගෙන සුපිරි තැනකට යන්න. ඒතර ඔයාලා යන්න ඉන්න තැන වගේ 10 ගුණයක් විතර ලොකු තැනකට යන්න පුළුවන්. හරි? ඒ නිසා තමයි එන්න කියන්නේ. ඉතින් ඒකේ වැදගත්කමක් තියෙනවා. හරි? ඒතර අනිවාර්යයෙන්ම දැන් එදාට එන්න ඩ්‍රෙස් කෝඩ් එක කියන්නේ ස්මාර්ට් කැෂුවල්. ස්මාර්ට් කැෂුවල් කියන්නේ ටී-ෂර්ට් එකයි ඩෙනිමයි අඳින්න. ඒකල ෂූස් දෙකක් දාන්න තියෙනවා නම්. නැත්තම් අවුලක් නැහැ. අර සෙරප්පු වගේ දාගෙන එන්න එපා. මේ ෂූස් දෙකක් දාගෙන අලුතෙන් අරන් දාගෙන එන්න ඕනේ නැහැ. නිකන් හරි තියෙනවා නම් හරි යාළුවෙක් ගිහිල්ලා හරි දාන්න එන්න. ජෙන්ට ගහගෙන එන්න එපා. හරිද? නිකන් හරි ෂර්ට් එකයි කලිසමයි බෙල්ට් දාලා එන්න එපා. හැබැයි ස්මාර්ට් කැෂුවල් කියන්නේ එහෙම. හරි? දැන් මේ ස්මාර්ට් කැෂුවල් නේ නිකන් ටී-ෂර්ට් එකක් දැම්මා. හරි? ටීෂර්ට් එක නැත්තම් ෂර්ට් එකක් යන්ද අද්දිග එකක් යන්ද එක්කවත් නැමුවා ඩෙනිම ගැහුවා ආවා. හරි ෂූස් දෙකක් දාන්න ඉන්න. මේ ඒතර වෙනම පේන්න ඕනේ. ඒක පර්සනැලිටි එකක් නේ ඒක. එතනින් පර්සනැලිටි එක පේන්නේ. හරි ඉතින් අපි ඩ්‍රෙස් කෝඩ් එකේ ඉඳලා බලනවා. දැන් බලමුකෝ මේ ළමයා කොහොමද ෆීඩ්බැක් එක දුන්නේ කියලා බලන්න. හරිද? මේ නුවර එක්කනේ එක ළමයෙක් මම ඔයාලට ගෲප්ස් වලටත් ෆීඩ්බැක්ස් දැම්මා. දැන් ඔයාලට ෆීඩ්බැක්ස් දෙන්න කියන එකේ හේතුවක් තේරෙනවද? ඔයාගේ අදහස් ෂෝට් ඇන්ඩ් ස්වීට් රිප්‍රසන්ට් කරන්න පුරුදු වෙන්න ඕනේ. බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරන එක තමයි මම කරන්නේ. මම හැම මාසෙකම ඔයාලට ෆීඩ්බැක්ස් එවන්න කියන්නේ ඒකයි. එතන මොලෙන් හිතලා ඒක වචන වලට පෙරලන්න ඕනේ. සමහර ළමයි කියන අපිට ෆීඩ්බැක්ස් දීලා පුරුදු නැත. තියකෝ නැති හින්දා තමයි ඒක ලියන්න කියන්නේ. දැන් ඔෆිස් එකට ගිහිල්ලා කිව්වොත් එහෙම දැන් ඔය ඊයේ එකක් තව එකක් කිව්වා මේ ඔය අපි ඉස්සරහදී ඉන් ඩීටේල් කියනවා. එකෙක් කෙනවලු ජොබ් එකට. ඇහුවා රයිට් අපේ කම්පැනි කෙනාව මොනවද දන්නේ? අම්මට සිටි. මොකුත් දන්නේ නැහැ ඌ. කෙලිම රිජෙක්ට්. හරි කම්පැනි එකට ඉන්ටර්විව් එකකට යනවා නම් යකෝ කම්පැනි එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන ස්ටඩි කරලා යන්න ඕන ටික. මේ කම්පැනි මොකක්ද ලංකාවේ මොනවද කරන්නේ කොයි හරිය දින්නේ. දැන් මම ඉන්ටර්විව්ස් මම ඇත්තටම ඉන්ටර්විව් එකයි ගිහිල්ලා තියෙන්නේ. හරිද? SLT ගියා ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ගියා. සාමාන්‍ය ෆස්ට් ඉන්ටර්විව් මම පාස්. හරි එහෙනම් මට ඔයාලට කියලා දෙන්න පුළුවන් කොහොමද ඉන්ටර්විව් එකක් සක්සස්ෆුලි පාස් වෙන්නේ කියන එක. හරි? ඉතින් අපේ දැන් ওই ප්‍රී ඉන්ජිනියරින් ක්ලාසස් වලදී අපි ওই මාස 8 through ඔය එක එකවා කියනවා නේද? ඕකට ඔය නිකන් ඉගෙන ගන්න නැතුව ඔය කතා ටික විතරක් අහගෙන හිටියත් මාර දෙයක් තියෙනවා. සමහර ළමයි එන්නේ නැහැ. දැන් ඔය මම කිව්වේ මම ඇඩ් එකක් දැම්මට පස්සේ මට තමයි මුලින් මැසේජ් ආවේ හරි. මම ඉතින් අහලා යවනවා ළමයින්ගේ A level results මොනවද? එකෙක් අහලා තියෙනවා A level result ඕන නම් යකෝ මේක අහනවා. ඇයි අපි පොල් කඩලා කියලා දුවද කියලා නුවර මාතලේ එකෙක් ඩයල් එකක් හරි. ඉන්ජිනියරින් සිලෙක්ට් එකේ. දැන් බලන්න උගේ ඇටිටියුඩ්. උගේ ඇටිටියුඩ් 0. මං ඊයෝ කිව්වා CEO ලා කීප දෙනෙක් හම්බුනාට පස්සේ මං කිව්වා යකෝ මෙහෙම ඩයල් එකක් හම්බුණා මේ. උන් කිව්වා යකෝ මේ මාර ඩයල් එකක් ගන්න. ඔය වගේ ඇටිටියුඩ්ස් තියෙනවනම් අපි ජීවිතේට ගන්නෑ. හරි? ඔය නම්බර එක දාලා නිකන් දාන්න විතරයි තිබ්බේ කට්ටියට. මෙන්න මේ වගේ ඩයල් එකක් આવොත් මේ උගේ ඇටිටියුඩ්ස් මෙච්චරයි. කෙලින් මුන්ගේ ඩේටාබේස් එකට දැම්ම නම් ජීවිතේට ජොබ් එකක් ගන්න වෙන්නේ නැහැ ලංකාවේ. එහෙම කරන්නේ නැහැ. හරි? ඇටිටියුඩ්ස් තේරෙනවද? ඇටිටියුඩ්ස් එහෙම තමයි ළමයි හිතන් ඉන්නේ. දැන් ඔය ගොඩාක් වෙලාවට අපිට ළමයි කතා කරනවා මේ සර් රොබොටික්ස් ඇන්ඩ් එම්බෙඩඩ් එකට එන්න පුළුවන්ද? නිකන් මං ඉස්තර අහනවා කීප දෙනෙක්ගෙන්. සමහර අය අපි අහන්නේ ක්ලාස් මැනේජ්මන්ට් එක කතා කරන්නේ. ඒතකොට එයාලා කියන එක තමයි
නෑ සර් දැන් මේ සබ්ජෙක්ට් වලට ලකුණු අඩු වුණා අපරාධ ඒ කාලේ කරේ නැත්තේ කැම්පස් යන්න කලින් දැන් තමයි සර් තේරෙන්නේ. හොම්බෙන් යන්න ඕනේ වැඩේ තේරෙන්න. හරි? ඒතර ඔයාලට ඒකයි මේ කියන්නේ. හොම්බෙන් ගියාම තමයි සමහර අයට වැඩේ තේරෙන්නේ. අම්මට උඩු ඒ කාලේ මං කෝදක දැන් ගණන් ගන්න එපා. දැන් අවුලක් නෑ. දැන් සෙකන්ඩ් ඉයර් ඉන්නේ ඔක් කරන්න කැම්පස් අවුට් වෙන්න කලින් පුළුවන් නේ කියලා. තේරෙනවද? ඒ කියන්නේ වෙලා වෙන්නත් ඕනේ ඉතින් ඒක හිතෙන්න. ඒ නිසා එන්න. හරි? මේ තව විනාඩි අපි 5කින් ඉවර කරමු මේක. හයි මෙන්න බලන්න මේ නුවර වර්ක්ෂොප් එකට ආව ළමයා දැන් අර කිව්වා එයාගේ ෆීඩ්බැක් එක මෙතන අපි ඉවර කරමු. හරි? රයිට් ඉන්නවා රයිට් හරි. එතකොට වැලිකල ඉන්නවා නුවර වර්ක්ෂොප් එකට ජොයින් වෙච්ච ළමෙක්. අපි බලමු එයාගේ මොකක්ද එක්ස්පීරියන්ස් එක. එයා එන්න කලින් හිතන් හිටියේ මොනවද? ආවට පස්සේ එයාට හිතුනේ මොනවද? ඒ වගේම අපේ ගෝල් සෙටිංగ్ ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඒකෙන් එයාට වැදගත් වුණාද? ඒ වගේම ඉලෙක්ට්‍රොනික්ස් වර්ක්ෂොප් එකෙන් එයාට මොකක්ද හිතුනේ? අලුත් දෙයක් ගත්තද? කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා අපි විනාඩි 5ක් 10ක් එයාගේ අහමු. රයිට් එහෙනම් වැලිකලට chance එක දෙනවා. මේ ඔයාලා වගේම ඉංජිනේරිං සිලෙක්ට් වෙච්ච නුවර ස්කෝලක ළමෙක් රයිට් වැලිකල ඔන්න එනම් chance එක ඔයාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න ඔයාගේ සම වයසේ ඔයාගේ වගේම ඉංජිනේරිං සිලෙක්ට් වෙච්ච ඒ වගේම අනික විශ්වවිද්‍යාලයට යන යාළුවෝ ටිකක් ඉන්නේ රයිට් මයික් එක ගන්න. Thank you very much sir. Good evening everyone. මම දිනාල් වැලිකල. සර් මට අවස්ථාවක් දුන්නා අපේ පළවෙනි වර්ක්ෂොප් එක ගැන පොඩි අදහස් කීපයක් දක්වන්න කියලා. වර්ක්ෂොප් එකට මං සම්බන්ධ වෙච්ච හැටි ගැන පොඩ්ඩක් මුලින් කියලා ඉන්නම්. මං සර්ගේ කලින් රොබොටික්ස් කෝස් එකට වගේ ප්‍රීඑන්ජිනියරින් කෝස් එකට ජොයින් වෙලා ඒක වැඩ කරගෙන යන ගමන් හිටියේ. ඒකෙදි සර්ගේ අනවුන්ස්මන්ට් ගෲප් එකේ සර් මෙහෙම වර්ක්ෂොප් එකක් කරනවා කියලා දාලා තිබ්බා. සර් කලිනුත් කිව්වා ෆිසිකල් වර්ක්ෂොප් එකක් කරන්න උවමනාවක් තිබ්බා කියලා. හැබැයි මේක දැන් දවස් 2-3කට කලින් ගෲප් එකට දැම්මා මං මුලින් හිතුවා දැන් කොහොමද සර්ගේ ඔන්ලයින් වර්ක්ෂොප් එක වර්ක්ෂොප්ස් වලට යනවා ඒකේ කෝසස් වලට යනවා ඒ හින්දා මේ වන් ඩේ වර්ක්ෂොප් එක සමහර විට අලුතෙන් සම්බන්ධ වෙනාට විතරක් ප්‍රයෝජනවත් වේද දන්නේ කියලා යනවද නැද්ද කියලා හිතේදා ඉද්දි මට මතක් වුණා දැන් අපි එන්ජිනියරින් වගේ ෆීල්ඩ් එක ඉදිරියට යනකොට කොහොමත් කොලැබොරේටිව් එන්වයරන්මන්ට් එක යන්න වෙන හින්දා මේ වගේ ඉවෙන්ට් එකකට ජොයින් වෙලා ඒකේ නොලෙජ් එක ගන්නවා වගේම කට්ටිය එක එකතු වෙලා වැඩ කරන්න අවස්ථාවක් හම්බෙන එක හොඳයි කියලා හිතලා මම ජොයින් වෙන්නම් කියලා බැලුවා. ඒක තමයි මගේ ප්‍රධානම රීසන් එක උනේ මේ ඉවෙන්ට් එකට ජොයින් වෙන්න. සර්ගේ සෙෂන් එක ගැන කතා කරොත් ඒකේ පළවෙනි සෙෂන් එක තිබුණේ ටික ඉන්ටරැක්ටිව් වගේ සෙෂන් එකක්. දැන් අපි පළවෙනිටම යනකොට ටිකක් කවුරුත් දන්නේ නැහැ එතන ඉන්න අය ගැන ටික අමුතු චකිතයක් කියන්නේ මොනවා වේද සර් මොන ඉවෙන්ට්ස් කරයිද කියලාත් දන්නේ නැතුව යන්නේ. හැබැයි සර් ගියපු ගමන් කරේ මට මතක විදියට අපිට මියුසික් ට්‍රැක් එකක් දාලා ඒකට ඩාන්ස් කරන්න කියලා කිව්වා. අර හරිම අන්කම්ෆර්ටබල් වෙලා ඔය කියන්නේ අන්කම්ෆර්ටබල් කියලා අපි දන්නේ නැහැ මොකක්ද සිද්ධ වෙන්නේ ටිකක් චකිතයක් තියෙනවා. හැබැයි ඒ වෙලාවේ ඒක මං දැක්කේ ලොකුම දෙයක් විදිහට අර අයිස් බ්‍රේකින් සෙෂන් එකක් විදිහට තමයි සර් ඒක ඉන්ටරැක්ටිව් එකක් විදිහට කරලා තිබ්බේ. ඒකින් ගොඩක් කම්ෆර්ටබල් වුණා අපි වර්ක්ෂොප් එකේ ඉතුරු වැඩවලට. මං හිතනවා ඒක ප්‍රධානම අර ස්කිල් එකක් විදිහටත් ඒක ගන්න පුළුවන්. අර ටිකක් කට්ටිය එක්ක සම්බන්ධ වෙනකොට සෝෂල් වෙනකොට කොහොමද අපි ඉවෙන්ට් එකක සම්බන්ධලා වැඩ කරගෙන යන්නේ කියලා. ඒක මං ෆස්ට් සෙෂන් එකේ දැකපු වෙනස් දෙයක් විදිහට දැක්කා. ස්මෝල් ඩීටේල්ස් කීපයක් තියෙනවා ඒ කියන්න ඕනේ සර්. දැන් අපි ස්කිල්ස් ඩෙවලොප්මන්ට් සෙෂන් එකක් විදිහට ඒක කරගෙන ගියේ. ඒකේ පොඩි උනත් වැදගත් වෙන දෙයක් වගේ මට හිතෙනවා අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගියා හැමෝම අතරේ. නම් කියලා මේ නම මම මෙහෙමයි මම මේ පැත්තෙන් ආවේ කියලා. හැබැයි එතනදී සර් අන්තිමට ඇහුවා පළවෙනිටම කියපු කෙනාගේ නම මොකක්ද කියලා. ඒකට ගොඩක් අයට මතක තිබ්බේ නෑ මේ මොකක්ද නම කියලා හැම. ඒකෙන් සර් අපිට තේරුම් කරේ වර්ක්ෂොප් එකේදී ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ එකකින් ගොඩක් මෙමරබල් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් අපි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොට මෙමරබල් වෙන තරමට ඔපචුනිටිස් එන හැම වැඩි. ඒ වගේ chances ගන්නකොට ඉන්ට්‍රොඩක්ෂන් එක පර්සනැලිටි කොහොමද කැරි කරන්න කියලා හැම අපිට ඒ වර්ක්ෂොප් එකකින් මම හිතන අවස්ථාවක් වුණා ඒකට තේරුම් ගන්න කට්ටිය අතර එහෙම. මීට අමතරව ගෝල් සෙටිං ප්‍රෝග්‍රෑම් එකක් කරා. අපි කොහොමද ගෝල් එකක් සෙට් කරන්නේ නිකන් මේක කරනවා කියලා හිතනවට වැඩිය ඒක කරන විදිය කරන ටයිම් ෆ්‍රේම් එක ඒක හිතලා කල්පනා කරලා ඒක සෙට් කරන එකේ ප්‍රයෝජනය වගේම අර ගෝල් එකක්
කට්ටිය එක්ක ෂෙයා කරගන්න එකෙන් කොහොමද ඒක සර්ටිෆයි වෙන්නේ සයිකොලොජි එක පැත්තෙන් ඒ වගේ ගොඩක් ටිප්ස් කීපයක් වර්ක්ෂොප් එකේදී පටන් ගන්නකොටම කිව්වා. ඒකට අමතරව මං හිතුවා ගෝල්ස් ෂෙයා කරගන්න එකෙන් අර අපි නොදැනුවත් ඒ කියන්නේ දන්නේ නැති කට්ටියක් අතරේ ෂෙයා කරගන්න එකෙන් එයාලගේ ගෝල්ස්ුත් අපි දැනගන්න එකෙන් ලොකු කනෙක්ෂන් එක පර්සනල් කනෙක්ෂන් එකක් ඇති වුණා කියලා හිතනවා. ඒ ආපු හැමෝම එක්ක මං හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි. මොකද දැන් අපි ඉංජිනේරින් වගේ ෆීල්ඩ් එක දැන් ඉදා වර්ක්ෂොප් එකට ආවෙත් ඒ ෆීල්ඩ් එකේ මොකක් හරි දෙයක් කරන කට්ටියනේ. හින්දා ඒ කට්ටිය අතරෙත් හොඳ කනෙක්ෂන් එකක් ඇති වෙන එක මං හිතනවා ඉදිරි වැඩවලට ගොඩක් ප්‍රයෝජනවත් එකක් වෙයි කියලා. දැන් ඒ ස්කිල් සෙෂන් එකට අමතරව තිබුණු මං හිතන්නේ වර්ක්ෂොප් එකේ ප්‍රධානම කොටසක් තමයි රොබොටික් සෙෂන් එක. මේක ඇත්තට මං හිතුවට වැඩිය ගොඩක් වෙනස් විදිහකට කරලා තිබ්බා. හැමෝටම ෆැසිලිටිස් තිබුණා, ඉක්විප්මන්ට් තිබුණා, හැමෝටම එක වර්ක් බොක්ස් එකක් තිබුණා, ඊට පස්සේ ඩිවයිසස් තිබුණා කෝඩ් කරන්න. ඊට අමතරව රිෆ්‍රෙශ්මන්ට්ස් අතින් ගත්තොත් ඒක හොඳට ටයිම් කරලා ප්ලෑන් කරලා හැමෝටම අර ඒක එක්ස්පීරියන්ස් එකක් විදිහට දැනෙන විදිහට කරලා තිබුණා. ඒක නිකන් රික්වයර්මන්ට් එකක් ආවට කරන එකට වැඩිය අර කොලැබොරේටිව් එන්වයරන්මන්ට් එකක කරන එකක් විදිහට තිබුණා. රොබොටික් සෙෂන් එකේ විශේෂයෙන් ගොඩක් කට්ටිය එකතු වෙලා වැඩ කරන එකේදී එයාලා කොහොමද අපි වැඩ බෙදාගන්නේ, කෙනෙක් කෝඩ් එක ලියනකොට තව කෙනෙක් සර්කිට් එක හදනවා වගේ අර පොඩි පොඩි දේවල් වලින් අපි වර්ක් එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න පුළුවන් වුණා. ඊට අමතරව IC සර්කිට් ඩිසයිනින් සෙෂන් එකකුත් තිබුණා. ඒ කියන්නේ අර අපේ සාමාන්‍ය IC එකක් පාවිච්චි කරලා කොහොමද ඉන්පුට් අවුට්පුට් එකක් ගන්නේ, 8 segment displays වලට කොහොමද වැඩ කරන්නේ වගේ ඒවා කීපයක් තිබුණා. ඒකෙන් ඉන්පුට් අවුට්පුට් කොහොමද IC එකක් තේරුම් ගන්න වගේ ගොඩක් වැදගත්. කියන්නේ ඒක අපි හැම නිතර එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ නැති දේවල් කීපයක් එක එක්ස්පෙරිමන්ට් කරන්න හම්බුණා එදා වර්ක්ෂොප් එකේදී. ඔසිලොස්කෝප් ඇනාලිසිස් එකකුත් තිබුණා. ඒක හිතුවේ නැති ඒක හැබැයි ටිකක් වෙනස් විදිහට ඉන්ටරැක්ටිව් විදිහට ගොඩක් ඒක කරලා තිබුණා. ඒක මං හිතන්නේ වැදගත් වුණා ඒ දවසේ ප්‍රයෝජනවත් විදිහට ගෙවෙන්න. මේ ඔක්කොට වැඩිය ෆිසිකල් සෙෂන් එකේ තිබුණ හොඳ එකක් තමයි ඉන්ඩස්ට්‍රියල් එක්ස්පර්ට් කෙනෙක් ගෙනල්ලා අපිට ඇත් එක්ක පර්සනල් කනෙක්ෂන් එකක් හදාගන්න අවස්ථාව දුන්නා. ඒකෙදි මෙකට්‍රොනික්ස් එන්ජිනියර් කෙනෙක් එයා කොහොමද ඉන්ඩස්ට්‍රි එක වැඩ කරන්නේ, එයාගේ කම්පියුටර් එකේ තියෙන සොෆ්ට්වෙයාර් එකේ ඉඳලා කොහොමද වැඩ කරන්න වෙන වෙලාවල්, ඊට පස්සේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එක මොනවද වගේ ගොඩක් එක්ස්පීරියන්ස් බෙදාගත්තා. ඒක මං හිතනවා අපි එක්ස්පීරියන්ස් එකක් තියාගෙන ඉන්ඩස්ට්‍රි එකට යන එකෙන් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. සර් කිව්වා වගේ මේක ෆිසිකල් සෙෂන් එකක් කරන එකේ ලොකුම හොඳ තියෙන්නේ අපි ලෙක්චර් එක වගේම ඉගෙන ගන්න අනිත් අය එක්කත් කනෙක්ෂන් එකක් හැදෙනවා. ඒ වගේම අපි යන්නේ විශේෂ වැඩකට කියලා වෙනම ෆීලිං එකක් තියෙනවා, එන්වයරන්මන්ට් එකක් තියෙනවා. අර ඔන්ලයින් සෙෂන් එක දැන් ස්ක්‍රීන් එක ඇතුලින් එක ෆිසිකල් ලොකේෂන් එකක් තැනක ඉඳලා ඉගෙන ගන්න එකට අමතරව තව දෙයක් අර හෝල් එන්වයරන්මන්ට් එක වෙනස් වෙන එකකින් ඒක අපිට දැනෙන විදිහ ප්‍රයෝජනවත් වුණා කියලා නිකාං දවසේ තනියෙන් ඉන්නවට වැඩිය වෙනම ප්‍රයෝජනවත් විදිහට එදා ගෙවුණා කියලා හිතනවා. මේක opportunity එකට thank you very much sir. එදා අපිට එදා දුන්න එකට වගේ මේ වෙලාවෙත් මට අවස්ථාවක් දුන්න එකට thank you very much. right. හරි. එතකොට අපි විනාඩි 5න් ඉවර කරමු වැඩේ. අපිට එන්න මේකේ voice එකේ අවුලක් නැහැ නේද? right. හරි. එතකොට දැන් මතක තියාගන්න. එතකොට සාමාන්‍යයෙන් physically interact වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලගේ තව ස්කිල්ස් හැදෙන්නේ. ඔක යුනිවර්සිටි ගියපුවාම තව ඔයාලට හදාගන්න පුළුවන්. දැනට යුනිවර්සිටි ඉන්න එක ළමයිනුත් එනවා. අපි යාළගේ එක්ස්පීරියන්ස් අහමු. මොකද යුනිවර්සිටි වල ඉන්න ළමයි එනවා කීප දෙනෙක්. එතකොට දැන් මම දන්න ළමයි කීපයක් එනවා. එතකොට ගිය අවුරුද්දේ ළමයි කීප දෙනෙක් එනවා ඉන්ස්ට්‍රක්ටර්ස්ලා විදිහට. එතකොට එතන හොඳම ළමයි දෙන්නෙක් එන්නේ. හරි. අනික් අයට සමහරක් අයට එක්සෑම් දැන් රුහුණේම එක්සෑම් යනවා ෆස්ට් ඉයර් ළමයින්ට. ඊට පස්සේ සමහරක් ළමයින්ට එක එක වැඩ නිසා එන්න වෙන්නේ නැහැ ලැබ් නිසා. අපේ ගෝලයෝ හරි. කියන්නේ හොඳම අය. ඉතින් එයාලගේ එක්ස්පීරියන්ස් එක අහන්න පුළුවන්. දැන් ඔය හොඳටම රොබෝලා හදපු හොඳටම ඉලෙක්ට්‍රොනික්ස් වැඩ කරපු ළමයි එනවා. ඉතින් එයාලගේ එක්ස්පීරියන්ස් එක යාලත් එක්ක කතා ගන්න පුළුවන්. ඉස්සරහට කරන වර්ක්ෂොප්ස් වලට අපි කට්ටිය දැන් තව ගෙන්නන්නම්. හරි. ඉතින් එන්න වෙනස් වෙනවනේ. ඒතර ඔයාලා මතක තියාගන්න ජොයින් වෙන්න තාම සම්බන්ධ වෙච්ච නැති කට්ටිය හෙට හවස 4ට කලින් 2500ක් ගෙවන්න. ඒ කියන්නේ 6500 වර්ක්ෂොප් එක තමයි 2500ට දෙන්නේ. හරි. දැන් මෙතනින් පස්සේ කරන වර්ක්ෂොප් නම් අනිවාර්යයෙන්ම per day ඔය 6000 හෝ 5000 වගේ තමයි යන්නේ. හරි. ඉතින් මේක විතරයි ඔයාලට මේ ඔය ගානට හම්බෙන්නේ. ආයෙ පස්සේ කරන ඒවා ඒ ගණන් තමයි. පැහැදිලිව මේක නම් යන්නේ. එතකොට කැමති කනෙක්ට් ඉන්නවා නම් පස්සේ එන්නත් පුළුවන්. ඒ මවුලක් නැහැ. මෙතනින් ඉස්සරහට දිගටම තියෙනවා. ඒවා අපේ මේ ප්‍රෝග්‍රෑම් එක කිසිම එකක් එක්ක සම්බන්ධ නැහැ. ඒක වෙනම ෆිසිකලි යන වැඩක්.
සමහරක් ඒවා අපේ තියෙනවා මේ යන ප්‍රී ඉන්ජිනියරිං රොබොටික්ස් ඇන්ඩ් එම්බෙඩඩ් ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ ඒවා. ඒ වගේම Python වලට. ඒවා වෙනම ඒ වගේ ගැටලුවක් නැහැ. හරි. නමුත් ස්පෙෂල් වර්ක්ෂොප්ස් තියෙනවා. ඒවට ඔයාලට කැමති කෙනෙක්ට ඉස්සරහට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්න ඕන නම් ඒ කොළඹ වර්ක්ෂොප්ස් කියලා දාලා ඇති. ඒ WhatsApp group එකට join වෙන්න. හෙට හවස 4ට කලින් ඔයා රෙජිස්ටර් වෙලා ඒ ටික දාන්න. මොකද හේතුව සර්ටිෆිකේට්ස් ටික print කරන්න ඕනේ. ඒතර සර්ටිෆිකේට් එක ඔයාලට පෙන්නන්න. දැන් මේවා LinkedIn profiles වල දාගන්න පුළුවන්. හරි. මම නිකන් just පෙන්නන්නම් LinkedIn profile එකේ ඔයාලට ඒක දාගන්න පුළුවන් සර්ටිෆිකේට් එකක් ඇති. අපි දෙන්නේ මේ වගේ සර්ටිෆිකේට් එකක් ටික valid සර්ටිෆිකේට් එකක්. මේවා හොරට ගහගන්න බෑ. හරිද? ඒ කියන්නේ කෙලින්ම අපි හරහා මේවා මොකද්ද මේ තහවුරු කරගන්න තමයි වෙන්නේ. සාමාන්‍ය මේ වගේ සර්ටිෆිකේට්ස් ඇත්තටම තියනවාද කියලා ඉන්ඩස්ට්‍රි එකෙන් අපෙන් කන්ෆර්ම් කරගන්නවා. හරි. ඒතර ඒකේ නම්බරයක් ඔයාලට තියෙනවා. දැන් මේ වගේ සර්ටිෆිකේට් එකක් හම්බෙන්නේ. හරි. ඒතර ඒකේ කෝස් කන්ටෙන්ට් එක ඔක්කොම තියෙනවා. මේ බලන්න දැන් මේක සාමාන්‍යයෙන් ඔයාලා LinkedIn profile එකට දැම්මහම AI එකෙන් මෙන්න මේක capture කරගන්නවා. මෙන්න මේ ටික. බලන්න මොකක් තියෙන signal control and oscilloscope analysis, display programming, IC based driving, coding approaches and modular circuit designing. දැන් වැදගත් මේවා තමයි මේ AI වලින් detect කරන්නේ. මෙන්න මේවා ගොඩක් ළමයින්ට නැහැ. Emotional intelligence, growth mindset in engineering, teamwork, communication and leadership skills. ඕවා ඩිටෙක්ට් කරනවා AI වලින්. ඔයාලා කෙලින්ම දාපුවාම. එතකොට ලොකු ඔපචුනිටි එකක් ඒක. දැන් කොහොමත් අපි ඉස්සරහට වර්ක්ෂොප්ස් කරනවා මේකනේ මේක දැන් එකයි කරන්නේ. ආයේ ඕක නෙමෙයි ඊළඟ පාර කරන්නේ වෙනස් එකක්. එතකොට ඔයගෙන් ඔය හම්බෙන ටික දාන්න. ඒකයි ඔය දැන් ඔය JPG අපි දැන් ඔක්කොම hard copies දුන්නේ. යාලට සර්ටිෆිකේට් එක තියෙනවා. නමුත් LinkedIn එකට ඕක දාන්න ෆොටෝ එකක් ගහලා දාන්න බෑනේ. එතකොට JPG එක අපි දෙනවා. කෙලින්ම LinkedIn එකේ දාන්න පුළුවන්. අපි දැන් ඒකට වෙනම වර්ක්ෂොප් දෙක ඉවර වුණාට පස්සේ මම දෙගොල්ලම අරගෙන කියලා දෙන්නම්. ඒකේ ඉන්න අය කොහොමද LinkedIn profile එකේ ඔයක දාන්නේ කියන level එක. හරි. එතකොට ඊළඟ මාසේ තව වර්ක්ෂොප් එකක් තියෙනවා LinkedIn profiles හදන එකක්. මේ ඒක වෙනම වර්ක්ෂොප් එකක්. කැමති අයට එන්න පුළුවන්. මේ ඒක කොයි කාලේ හරි එන්න පුළුවන් අය ඊළඟට එන්න. ඒක සාමාන්‍ය අපි මාස 3න් 3ට වගේ තියෙනවා. ඒකකට ඇවිල්ලා ඒ LinkedIn profile එක අප්ඩේට් කරගන්නේ කොහොමද? ඒ ටිකත් ඉගෙන ගන්න. හරි. ඒතර ඒ වර්ක්ෂොප් වලට සම්බන්ධ වීම වැදගත්. මොකද ඒකෙන් තමයි ඔයාගේ හැදෙන්නේ. හරි. රයිට්. එහෙනම් කොළඹ වර්ක්ෂොප් එකට එන අය ඕකේ ඇති WhatsApp group එකට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් දාන්න නම්බරේ ෆෝන් නම්බරේ ඒකට කෝල් කරලා විස්තර ටික අහගන්න. හැබැයි හෙට හවස 4න් පස්සේ 3න් 4 දෙන්නම් 4න් පස්සේ ක්ලෝස් කරනවා. එන්න බෑ. හරි. කවුරු හරි හැබැයි ඒත් මොකක් හරි තියෙනවා නම් කියන්න. මොකද අපිට සර්ටිෆිකේට්ස් ටික ෆයිනලයිස් කරන්න ඕනේ. දැන් නුවර තියෙද්දි නම් නුවරින් සර්ටිෆිකේට් print කරේ. එදා උදේ එක්කෙනෙක්ද කොහෙද ආවා. ඒක ඉෂුව එකක් නෑ. ඒතකොට ටින්ගාල සර්ටිෆිකේට් එක දුන්නා. හැබැයි කොළඹ එහෙම බෑ. අඩුම දවස් දෙකකට කලින් අපි රිෆ්‍රෙශ්මන්ට්ස් ගැන කියන්න ඕනේ. හරි. මොකද දැන් දැනට අපි 75ක් ඉන්නවා. හරි. තව උපරිම 10ක් වගේ තමයි ගන්න පුළුවන්. උපරිම 10යි. හරි. මොකද හෝල් එකේ ඉඩත් එක්ක 120ක් තමයි අපි කලින් ප්ලෑන් කරා. ඒ හෝල් එක නැතුව පොඩි හෝල් එකක් ගත්තේ. ඒකට හේතුව එදාට ඒ 120 හෝල් එක ගන්න බෑ. ඒක බුක් වෙලා. හරි. ඒතර ගිය සතියේ ඒක ගන්න බැරි වුණා එක්සෑම් හින්දා හදිසියෙ. හරි. ඒ නිසා ඒකයි. ඉතින් කලින් ටට්ටක් ගාලා රෙජිස්ටර් වෙන්න ඕනේ. මේක තමයි අපි දැන් සතියක් විතර දීලා තිබ්බේ. එහෙනම් එන කට්ටිය ටුන් ගාලා රෙජිස්ටර් වෙන්න ලොකු ඔපචුනිටි එකක්. එහෙනම් හරි ටටා බායි චෙරියෝ විනාඩි 15ක් වැඩිපුර ගියා. ආවොත් ලොකු ඔපචුනිටි එකක් වෙයි. ඊට පස්සේ ආපු සෙට් එකටම අපි එකතු කරලා වෙනම ඔන්ලයින් Zoom session එකක් තියෙනවා. ඒකදී අපි කියන්නම් කොහොමද LinkedIn profiles වලට අප්ඩේට් කරගන්නේ කියලා. හරිද? එයාලට දොර ඉතුරු ටික එයාලට තේරෙයි. සාමාන්‍යයෙන් කැම්පස් එකේ ඉද්දි මෙයාලට තේරෙයි. සමහරක් කම්පැනිස් වලින් ඉන්ටර්න් එන්න අහයි හරි එක එක ඒවා අහයි. ඊට අමතරව අපි එන අය අපි රෙකමන්ඩ් කරනවා ඉස්සරහට හොඳට වැඩ කරන අය ඉන්ඩස්ට්‍රීස් වලට එයාලත් එක්ක එක්ස්පෝෂර් එක හදලා දෙනවා. එතකොට බය වෙන්න දෙයක් නැහැ හරියට වැඩ කරනවා නම්. හරි. හැබැයි මෙහෙම හිතන්න එපා නිකම් ඔය කෝස් එකකට ඇවිල්ලා සර් ගියාවොත් එහෙම නෑ හරිද? දක්ෂ මෙයාට විතරයි එහෙම හම්බෙන්නේ. ඉතින් ඇවිල්ලා හොඳට වැට්ටික් කරන්න. එහෙම ආපු අය ඉන්නවා. හරි එහෙනම් ටටා බායි චෙරියෝ. එහෙනම් 31 වෙනිදා අපි කොළඹ PIM එකේදී හමු වෙමු. එතකොට හෙට ඉංජිනේරිං සියලුම ළමයින්ට අපි මැත්ස් වර්ක්ෂොප් එකක් තියෙනවා. ඒක ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඩිටර්මිනන්ට්ස් වල ඇප්ලිකේෂන්ස් හෙට හවස. මොකද ඒක ටිකක් පරක් වුණා ප්‍රී ඉංජිනේරිං ළමයින්ට. මේ එතකොට ඒකත් එන්න ඔයාලගේ යාළුවන්ටත් ඒක කියන්න හෙට ඒක තියෙනවා. හැබැයි වර්ක්ෂොප් එකට අපි ආය හම්බෙන්නේ 31 වෙනිදා. උදේ 8:00ට පටන් ගන්නවා හරියටම හවස 5ට ඉවර කරනවා. හරි වෙනස්ම දේවල් ටිකක් එක්ක වෙනස්ම විදිහකට වර්ක්ෂොප් එකකින් හම්බෙමු. එහෙනම් එතකන් ටටා බායි චෙරියෝ. බ්‍රාස්පෙන්ද උදේ හම්බෙමු. good night. හරි. එතකොට මේ අර රෙජිස්ටර් වෙච්ච අයට මැසේජස් ටික එයි ඈ.